යමේ සිහිනයයි එලිකලේ ජාතියේ ගීතයේ එක හඬයි මතුකලේ සිංහනාදයක තේජසයි සිංහ දේශයක ජීවයයි සිංහනාදයක තේජසයි සිංහ දේශයක ජීවයයි එක හඬයි හදවතයි සිහනදයි හදරාවයයි හෙලේ තුන් යමේ සිහිනයයි එලිකලේ ජාතියේ ගීතයේ එක හඬයි මතුකලේ FM 88.6 88.8 සිංහයා මාවත කියයි. ආස්තලය පුළුල් තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරු रात्रि 7 විනාඩි 1 සිංහසෙන් රුගේ අපි ආරම්භ කරන්නේ මේ සතියේ කතා බහ නාත් අපේ පූර්ව ප්‍රචාරක පටහරා පොදුවේ මතක් කිරීමක් කරේ. ඔව් පොදුවේ මතක් කිරීමක් කරා දවසේ කුමක්ද අපේ සිනමාව සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. සුපසන් සිනමාවක්, යහපත් සිනමාවක්, ඒ වගේම අපේ රටේ සිනමාවේ අනාගතය කොයි දිශාන්තිර ගමන් කරාවිද මේ කාරණා පිළිබඳව අපි ඒ සඳහා සුදුසුම පාර්ශවයන් සම්බන්ධ කරගන්නමින් කතා බහ කරන්නටයි මේ ළඟ ඇස්ති වෙන්නේ. දැන් පහුගිය සති කිහිපය පුරාම එහෙම නැත්නම් පසුගිය වැඩසටහන් කිහිපයකදී අපේ රටේ සිනමාව පිළිබඳව නිරන්තරයෙන් අපි කතා කරනකොට සිනමාවේ අරුබුද, සිනමාවේ ගැටලු, සිනමාවේ ප්‍රගමනය සඳහා මොන වගේ කටයුතු සිද්ධ විය යුතුද? ඒ සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් මතු කළා. ඔව්. ඒතකම මැදිරියට එන බොහෝ දෙනෙක් ජාතික චිත්‍රපට සංස්ථාව ගැන කතා කරා. ජාතික චිත්‍රපට සංස්ථාව කොහොමද මේ කාර්යයන් වලට උර දීලා තියෙන්නේ සහ ඔවුන්ගේ මැදිහත් වීම කොහොමද කියන කාරණේ ඔවුන් මත කරා. ලංකාවේ සිනමාව ඇතැම් වෙලාවකට කතා කළා අපේ රටේ සිනමාව තව අවුරුදු 2-3ක් යනකොට නැත්නම් 2020 වෙනකොට ලංකාවේ සිනමාව ඉවරයි. එතෙන්ට තිත තියන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙන වෙනත් ධාරාවල චිත්‍රපට ප්‍රදර්ශනය කරන අවසානයේදී මහා සිනමාව නැති වෙලා ගිහිල්ලා ජංගම දුරකථනයට ෆිල්ම් එකේද එහෙම නැත්නම් චිත්‍රපටයේ එයිද මේ වගේ ප්‍රශ්න කාරණා පිළිබඳවත් බොහෝ සෙයින් කතා බහ වුණා. ඒ නිසා කතා බහ වුණු ඒ වගේම සංස්ථාව පැත්තෙන් අපේ රටේ සිනමාව වර්ධනය කරන්න, වැඩි දියුණු කරන්න, නගා සිටවන්න මොන වගේ ක්‍රමවේද සකස් කරලා තියෙනවද, ප්‍රතිපත්ති තීරණ කොහොම අරගෙන තියෙනවද, මේවා පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා අපි සම්බන්ධ කරගත් අද දවසේ මේ කතා බහට එකම පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් මේ අනුෂා මතක් කරන්න ඕනේ දීපාල් චන්ද්‍රරත්න මහත්මයා. එතුමා නීතිඥයෙක්, නීතිය පිළිබඳව LLB උපාධ්‍යරයෙක්. ඒ විතරක් නෙවෙයි දේශපාලන විද්‍යාව පිළිබඳව විශේෂ උපාධ්‍යරයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. විවිධ ක්ෂේත්‍රවල එතුමාගේ මේ ප්‍රවීණතා බොහෝමයි. හැබැයි සාමාන්‍යයෙන් කතාවට කියන්නේ දීපාල් චන්ද්‍රරත්න මහත්තයා කරන්න තියෙන දේවල් ගැන කියන්නේ කරපුවා ගැන කියලා කවදාද දවසක සතුටින් නික්ම යනවා කියලා. හැබැයි අද දවසේ එතුමට මොනවද කරන්න තියෙන කියන කාරණා පිළිබඳව කතා කරනවා. මාධ්‍ය සාකච්ඡාවකට මේ වගේ සංකතනයකට අප සමග එතුමා දුරයටපත් වුණාට පස්සේ සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව. ඒ නිසා ආයිබෝන් කියලා ඔබතුමාව මේ තාමත් මොනවාකමින් පිළිගන්නවා. ඔව් ආයිබෝන්. සුබසන්දේව. ළඟම ඉන්න කෙනා හඳුන්වා දෙන්න මම හිතන්නේ අනුෂට වැඩි. ඔව් මම හිතන්නේ මෙහෙමයි. ඔව් සිංහ සෙන්ට්‍රෝගේ අහගෙන ඉන්න බොහෝ දෙනෙක් ජාතික චිත්‍රපට සංස්ථාව කියෝ ගමන්ම කස්සප සෙන්රත් මහත්මයාව දන්නවා. මොකද සෙන්ට්‍රෝගේ වැඩසටහනට යම්කිසි ආකාරයෙන් සංස්ථාව පැත්තෙන් කරුණක් දැන කියා ගන්නවා නම් නිරන්තරයෙන් අපි සහ සම්බන්ධ කරගත්තේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍ය අධිකාරී කස්සප සෙන්රත් මහත්මයා. අපි ආයිබෝන් කියන ඔබතුමාට ආයිබෝන් අනුෂයි වගේම ආයිබෝන් නාත්. හොඳයි. අපි පටන් ගමු අපේ සභාපතිතුමාගෙන්. සභාපතිතුමා ලංකාවේ සිනමාව 2020 දී අහවරයි. එහෙම කතාවක් පහුගිය දවස්වල ක්ෂේත්‍රයේ කතා බහට ලක් වුණා. සංස්ථාවේ සභාපතිවරයා විදිහට විශේෂයෙන්ම ලංකාවේ සිනමාවේ වැදගත් තීරණ සියල්ල ලබා ගන්නේ ඔබතුමාලාගේ ආයතනයෙන්. ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඇත්තට ඒක එහෙම වෙනවද? නෑ මම ඒ කාරණේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. සමහර විට ওই කාරණේ කියන ඇත්තේ අද දවසේ සිනමාව මුණ දෙල් තියෙන යම් ප්‍රශ්න කෙරෙහි වෙහෙසටපත් වෙලා විසඳුමක් නැතයි කියලා සිතන පිරිසක් වෙන්න ඇති. ඒ ප්‍රශ්න ටික ඒ ආකාරයෙන්ම අපිටත් තියෙන නිලධාරීන් වශයෙන් අපි ඒ වෙනුවෙන් ඒ ප්‍රශ්න වලට මුහුණ දීමේදී යම් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. සහ
යම් ආකාරයකට කියනවා නම් සමහර ගැටලු වල විශේෂයෙන්ම ඔය චිත්‍රපටි බෙදා හැරීම සම්බන්ධයෙන් කියන කාරණේ අතිශයින්ම දුෂ්කර ප්‍රශ්නයක් බවට පත් වෙලා තුනා මෑතක් වෙනකන්. ඒ සම්බන්ධයෙන් යම් පිළිගත් වැඩපිළිවෙලක් තිබුණා ඇත්තටම මම එන්නේ ඉස්සෙල්ලා ඒක පොදුවේ සියලුම මේ සිනමා කර්මාන්තින සියලුම ප්‍රවීණ පුද්ගලයන් සහ ආයතන සහ මේ සියලු දෙනා ඒකරාශී වෙලා ගත් ඒකකතාවයන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ කරුණු තිබුණා. නැවතත් මම පැමිණලා විශේෂ සාකච්ඡාවක් පවත්වලා නැවත සියලු දෙනාගේ ඒකකතාවයන් අරගෙන ඔය චිත්‍රපට බෙදා හැරීම කියන කාරණේ සම්බන්ධයෙන් සියලු දෙනා එකග වූ පිළිගත් වැඩපිළිවෙල යම් බාධක මැද්දේ වුණත් කරගෙන යන්න තීරණය කළා සහ ඒකට මේ වෙනුවට සාර්ථකව ක්‍රියාත්මකව යනවා. අඩුපාඩු නැත්තේ නෑ, අඩුපාඩු තියෙන්න පුළුවනි. නමුත් ඒන් අදහස් එන්නේ සමස්තයේ අපි ලබා දුන් විසඳුම අර්බුදයට කියලා තියෙනවා කියලා. අනිත් කාරණේ තමයි අපි බොහෝ වෙලාවට සාකච්ඡා කරන ඔය ඩිජිටල් කරණය පිළිබඳ නැත්නම් අංකිත තාක්ෂණය ලංකාවේ සිනමාවට හඳුන්වා දීමේ ක්‍රියාවලිය. තවදුරටත් මේ වන විට පවතින කුමන මට්ටමකද කියන කාරණේ පිළිබඳ පවතින අපහසුතාවය. ඇත්තම රජය පිළිගන්නවා, අපිත් නිලධාරීන් වශයෙන් පිළිගන්නවා මේක අනිවාර්යයෙන්ම රජයේ මූලික වී මඟ පෙන්වීම කර ඉදිරිපත් වී මැදිහත් වී විසදිය යුතු ක්‍රියාමාර්ගයක් කියලා. දැනට පවතින ඔය 35 මිලිමීටර මම හිතන්නේ පවතින ක්‍රමය මේ අර්බුදයට යමින් තියෙනවා. මොකද ඉන්දියාව මත රඳා පවතින මම හිතන්නේ අපි පාකිස්තානයේ හොතාව වෙන රටවල් එකක් දෙයක් ඇති ඕන. ඔය ක්‍රමයට යන ඔය තාක්ෂණය භාවිතා කරන. ඉතින් ඉන්දියාවේ මේට ගිහිල්ලා තමයි මේ අය මේ ඒ පරීක්ෂණාගාරවල තමයි මේ කාර්යය සිද්ධ කරගෙන ආවේ පිටපස් සකස් කරගෙන. ඉතින් ඒක දැන් ඉන්දියාවේ අදාළ මේ ආයතනත් වැසෙමින් යන කිට්ටුයි. ඒ අදාළ මැෂින් බොහොම අන්තරායකර තත්ත්වයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. ඉතින් අවදානමක් තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් යම් නිශ්චිත වැඩපිළිවෙලක් හදලා තියෙනවා. රජයට ඉදිරිපත් කරලා තියෙනවා. ගරු අමාත්‍යතුමා ගායන්ත කරුණාතිලක මැතිතුමා අපි මේ වෙලේ ආදරයෙන් සිහිපත් කරන ගෞරවයෙන් එතුමාට දැනුවත් කරලා තියෙනවා. අගමැතිතුමා මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම දැනුවත් වෙලා ඉන්නේ. මේ සම්බන්ධයෙන් කතිකාවක් අපි ගොඩනගලා තියෙනවා. පවතින පිළිගත් ආචාර්ය ඩී.බී. නිහල්සිංහ මැතිතුමාගේ යෝජනාවලිය පිළිඅරන් තියෙනවා. ඊට පහළ තාක්ෂණ ක්‍රමයන් අපි පිළිගන්නේ නැහැ කියලා රජය ප්‍රකාශ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී මේ සාකච්ඡා කතා කරන්න පුළුවන් වෙනවා හිතන්නේ. ඔව් ඔබතුමා ඔහොම කියනකොට දැන් ඩිජිටල් කරණය පිළිබඳව කතා කරනකොට කසප සරත් මහත්මයාගෙනුත් මේ සම්බන්ධයෙන් අහන්න ඕනේ. දැන් අපි අර චිත්‍රපට ධාරා පිළිබඳව කතා කරන්න කලින් හිතන්නේ. නමුත් මෙතුමා ඩිජිටල් කරණය පිළිබඳව කතා කරන්න මුල ආරම්භයක් ලබා ගන්න නිසා මේ පිළිබඳව කතා කරනවා. දැන් වර්තමාන සිනමාවට බලපාන ප්‍රධාන කාරණාව තමයි මේ ප්‍රදර්ශනයට තියෙන ගැටලුව. ප්‍රදර්ශනය තමයි සිනමාවේ පැවැත්ම. ප්‍රදර්ශනයේ හින්දා තමයි සිනමාවට ආදායම් ලැබෙන්නේ. ආදායම් මත තමයි වියදම තීන්දුව වෙන්නේ. වියදම මත තමයි නිෂ්පාදකයා තීන්දුව වෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ නිෂ්පාදකයා නොමැති තැන සිනමාවක් තිබෙනවද කියන කාරණා පිළිබඳව කතා කරනවා. දැන් මෙහෙම කතා කරනකොට මේ ලංකාව ඩිජිටල් කරන්න ඕනේ කියලා, ලංකාවේ සිනමාව ඩිජිටල් කරන්න ඕනේ කියලා මීට කතා බහට ලක් වෙන්නේ බොහොම කාලයකට කලින්. දැන් චන්ද්‍රරත්නම් වගේ සිනමාකරුවෙක් සම්බන්ධයෙන් අපි මේ මැදිරියම කතා කරනකොට අනුෂා එතුමා කිව්වේ නෑ අපි බඩු ගෙනාවා. ඒ කාලෙම ගෙනාවා. හැබැයි මේක කරන්න දුන්නේ අපෝ හරවලා යවුවා. එහෙම ඇයි අපේ රටේ මෙහෙම මේ විදිහට සිනමාව වෙනස් වෙනවා කියලා අපි හොඳටම දන්නවා. සභාපතිතුමා කිව්ව ආකාරයට විශේෂම ඉන්දියාවේ කරලැබ් කියන ආයතනය සම්බන්ධයෙන් කතා කරනකොට ඉන්දියාවේ කරලැබ් කියන ආයතනය තමයි මේ දලසයාපට මුද්‍රණය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ. රටවල් දෙක තුනකට තමයි මේක පාකිස්තානයේ මේ බංග්ලාදේශය වගේ මේ බොහොම රටවල් කිහිපයකමත් තමයි මේ දලසයාපට මුද්‍රණය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ අනමුරුච්චියක් මත ලංකාවේ සිනමාව තීරණ වෙන තැනට එනකන් අපි ඇයි ප්‍රතිපත්තිමය තීරණ ගත්තේ නැත්තේ? නාත් මෙහෙමයි. මේකට කෙටි උත්තරයක් දෙන්නත් පුළුවන්, දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන්. ඔබ දන්නවා ජාතික චිත්‍රපට සංස්ථාව ක්‍රියාත්මක වන්නේ 1971 පාර්ලිමේන්තු පනතකින්. මේ පනත පිහිට වෙන්නට බලපාන හේතු සාධකත් ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මොකද 47 සිනමාව පටන් ගත්තට පස්සේ මේ සිනමාවේ යම් තීරණාත්මක සම්දිස්ථානයකදී තමයි ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටවන්නේ. ඉතින් චිත්‍රපට සංස්ථාව හරහා විවිධ මේ ශේෂ්ත්‍රය උදෙසා ඉටු කරලා තියෙනවා. ඔබ මතු කරන කාරණේ මේ ඩිජිටල් තාක්ෂණය එහෙම නැත්නම් අංකිත තාක්ෂණය කියන කාරණේ පිළිබඳව ඔබ කියන ආකාරයටම ශේෂ්ත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වුණා. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් විවිධ මත අදහස් පළ කරා. චිත්‍රපට සංස්ථාව නිහඬව පැත්තකට වෙලා මේක බලන් හිටියේ නෑ. අමතක කරන්න අරකයි මේ සියලු අයගේ මතවලට සවන් දෙමින් ඔවුන්ගේ අදහස් ලබා ගැනීමෙන් විශේෂයෙන්ම ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සඳුන්ලත් කණ්ඩායම් ඉන්දියාවට
ඒ වගේම අනිකුත් ඒ තාක්ෂණයේ දැනුම ලබාගත හැකි රටවල් වලට පිටත් කරමින් සැකසූ වාර්තා අපසතුව තිබුණා. ඒ වාර්තා පෙර රජයන් වලටත් පෙර පාලනයන් සඳහාත් ඉදිරිපත් කර තිබුණා. නමුත් යම්කිසි කුමක්දෝ අවාසනාවකට මේ ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වුණා. මම හිතන්නේ ඒක කුමක් හෝ අවාසනාව කියන කාරණයට වඩා මම පැහැදිලිව කිව්වොත් ඔබට ඍජු උත්තරයක් දුන්නොත් මේ ආර්ථිකය කියන සාධකේ මෙතන වෙන කිසිම හංගන්න කිසිම කාරණයක් නැහැ. අපිට සල්ලි තියනවද නැද්ද කියන කාරණේ තමයි. කියන්නේ රටක රජයකට තමන්ගේ අයවැය ලේඛනයේදී මුදල් වෙන් කරද්දී සිනමාවේ ඩිජිටල්කරණය සඳහා වැය වෙන අතිවිශාල මුදල වැය කරන්නට ඒ අවධියේදී හැකියාවක් තිබුණේ නැහැ. ඒක තමයි මේ කාරණේ මෙච්චර පස්සට යන්න හේතු වුණේ. හොඳයි අපි තවත් මේ පිළිබඳව කතා කරමු. ලංකාවේ සිනමා ශාලා ඩිජිටල් කරණය එතනින් එහාට ගියාට පස්සේ ඊ සිනමාවක් දැන් බිහි වෙලා තියෙනවා කියලා සිනමාකරුවන් එක් පැත්තකින් චෝදනා මුඛයෙන් කතා කරනවා. එහෙම වුණොත් ලංකාවේ සිනමාවට මොකද වෙන්නේ? එතනින් එහාට ගියාට පස්සේ කලින් ප්‍රතිපත්ති තිබුණා 100% මෙන්න මේ තරම් ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදන වලට අපේ චිත්‍රපට වලට වෙන් කරනවා. හින්දි දෙමළ ද්‍රවිඩ හෝ එහෙම නැත්නම් එතනින් එහාට කොස් බටහිර චිත්‍රපට වලට වෙන චිත්‍රපට වලට මෙන්න මේ වගේ ප්‍රමාණයක් වෙන් කරනවා. හැබැයි ඒ ප්‍රතිපත්තින්නේ නියාමනයන් තාමත් ක්‍රියාත්මක වෙනවද? මේ ආදී කාරණා පිළිබඳව අපිට සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. අප සමග රැඳෙන්නේ සිංහ සෙනරෝගී තුල ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා දීපල් චන්ද්‍රරත්න මහත්මයා සහ සහකාර සාමාන්‍ය අධිකාරී කස්සප සෙනරත් මහත්මයා රැඳෙන කියලා ආරාධනා කරන රාත්‍රී 7 විනාඩි 11යි. විලාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරෝගී රාත්‍රී 7 විනාඩි 18යි සිංහ සෙනරෝගී ඔබ අහගෙන ඉන්නේ 88.8 88.6. සිංහ සෙනරෝගී තුලින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ අපේ සිනමාව පිළිබඳව. යහපත් සිනමාවක් කරා අපේ රට ගෙනවන්නට නම් අපේ රටේ සිනමාව අපි බොහෝසෙන් කතා කරනවා හැමදාමත් 970 දශකයේ ලංකාවේ සිනමාවේ කලාවේ ස්වර්ණමය අවධිය. ඒ කාලේ චිත්‍රපටි ශාලා 300ක් විතර ලංකාවේ තිබුණා. හැබැයි ඒක අද 130 ගණනට අඩු වෙලා තියෙනවා. ඇයි එහෙම අඩු වුනේ? මේ කර්මාන්තයක් විදිහට කඩා වැටලාද නැත්නම් අපේ රටේ චිත්‍රපටයට අනාගතයක් නැද්ද? මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් දීපල් චන්ද්‍රරත්න මහත්මයා සහ සහකාර සාමාන්‍ය අධිකාරී කස්සප සෙනරත් මහත්මයා තමයි අද දවසේ මැදිරියේ ඉන්නේ. ඒතකම මේ බොහෝ දෙනෙක් නාත් කියනවා මේකට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි කියන කාරණේ. ඒ රාජ්‍ය මැදිහත් වීම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ඉටු වෙනවාද කියන කාරණේ අද දවසේදී අපිට කතා බහ කරන්නට හැකියාවක් තියෙනවා. ඔව් අපේ සභාපතිතුමා දැන් කතා කරමින් සිටියා මේ ඩිජිටල් කරණය පිළිබඳව. කස්සප මහත්මයාත් එහෙමයි. ඉතින් ඩිජිටල් කරණය පිළිබඳව කතා කරනකොට දැන් ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා කියලා සිනමාකරුවන් සඳහන් කරනවා. දැන් පහුගිය කාලේ රජයේ මැදිහතුල ලංකාවේ ඩිජිටල් කරණය සඳහා පැවතිය යුත්තේ ජාත්‍යන්තරය පිළිගත් මේ 2K 4K ආදී ප්‍රමිතීන් මත කියලා කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබුණා. ඒ අනුමැතිය ඒ ප්‍රකාශය වර්තමානයේම තාමත් වළංගුද කියලා සභාපතිතුමා ප්‍රශ්නයක් මතුවෙනවා. ඔව් අනිවාර්යයෙන්ම වර්තමානයේටත් ඒ ප්‍රමිතිය වළංගුයි. මෙම ප්‍රමිතිය මේ නිර්මාණය කරේ මේක සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ විෂයන් සම්බන්ධයෙන් විශේෂඥයින්. විශේෂයෙන්ම ආචාර්ය නිහාල් සිංහන් ගත්තොත් ඔහුගේ නිර්දේශ සහ තවත් විශාල ප්‍රවීණයන්ගේ අදහස් ගන්නා සලකා බලලා තමයි මේ අවම මට්ටම වෙන 2K ක්‍රමයේ හෝ ක්‍රියාත්මක විය යුතුයි කියලා ඔය ඩිජිටල් තාක්ෂණ නැත්නම් අංකිත තාක්ෂණ හඳුනා දීමේදී ඒ මට්ටමට අපි ළඟා විය යුතුයි කියලා මේ තීරණය අරන් තියෙන්නේ. ඒක ඇත්තටම රජයේ පිළිගත් ප්‍රමිතිය තමයි. හොඳයි ඔබතුමාම කියනකොට දැන් 2K 4K වලට වඩා එහා ගිය ප්‍රමිතීන් ඇමරිකාව වගේ රටවල් භාවිත කරනවා. නමුත් ලංකාව වගේ රටක එහෙම ප්‍රමිතියකින් හෝ අපි ක්‍රමවේදයක් සකසා ගත යුතුයි ඩිජිටල් කරණය සඳහා කියලා කතා කරනකොට මේ ප්‍රකාශය එහෙම අපි ඔබතුමායි වළංගුයි කියලා කියනවා නම් ඒ හරහා ලංකාවේ ඩිජිටල් කරණය පිළිබඳව ප්‍රමිතිය හොයා බලන්නේ කවුද කියලාත් පොදු ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙමයි දැන් තාක්ෂණයේ මේ අතිවිශාල වෙනස් වීම සහ වර්ධනය මේ විද්‍යාපතින් ගතත් අදාළයි. ඉතින් ඒක දැන් අපි අපිට ඔක නිර්දේශ කරපු පුද්ගලයන්ගේ අදහස් සහ ඒ දේවල් ගැන මම පොඩ්ඩක් සිතා බැලුවම මට පෙවුනේ 4K උනත් ඊට එහා තාක්ෂණයක් උනත් දැන් අපි ඉන්න අවම මට්ටම කියලා අපි හිතමු 2K ක්‍රමය කියලා අපි හඳුන්වා දෙන්නේ. එතනට ගියාට පස්සේ ඊටු ටිකට අපිට ඒ ඊටු වෙනස්කම් ටික කරගන්න ලේසි. දැන් ඊ සිනමාව සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන මේ අදහස තමයි ඒක අර ඒ සම්බන්ධයෙන් ඒ පිළිගත් තාක්ෂණ ක්‍රමවේදය මේ තුලින් මේ සිනමාවේ අනාගත ලෝක වෙනස් වීම වලට ප්‍රමිතින් වලට අදාළ
තාක්ෂණ වෙනස් වීම වලට අපිට ඉක්මනට යන්න බෑ සහ ඒක පිළිගන්න බෑ කියන එක. ඉතින් අපි මං කියන්නේ මෙහෙමයි ලෝකයේ ඇමරිකාව හරි ලෝකයේ ඕනම රටක දියුණු රටක තාක්ෂණය දැන් ටෝකරේට වඩා ඉහළට ගිහිල්ලා ඇති. ඒක ඇත්ත සම්පූර්ණ ඇත්ත ඒ කතාව. නමුත් අපි මේ කියන මූලික තලයෙන් හරි පටන් ගත්තේ නැත්නම් ඔය කියන මේ මූලික වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි ගසපාත් මම හිතන්නේ ඔබතුමාටත් වඩාත් වැඩි පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාවක් තිබෙනවා මේ පිළිබඳව. මේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ මම නාත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ ජාත්‍යන්තර අත්දැකීම් ඇසුරෙන්. ඔබ දන්නවා මේ ඩිජිටල් තාක්ෂණය ලෝකෙට හඳුන්වා දෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ ඔබ දන්නවා ලෝකයේ ප්‍රධානම චිත්‍රපට නිෂ්පාදන සමාගම් කිහිපයක් එකතු වෙලා තමයි 2000 වර්ෂයේ ආරම්භයේදී එහෙම නැත්නම් මේ 2000 දශකයේ මේ සියවස ආරම්භයේදී වුන් තේරුම් ගන්නවා මේ මිලිමීටර 35 පටල පට ක්‍රමය අපි සාමාන්‍යයෙන් අදටත් අපි මේ මාධ්‍ය හඳුන්වන්නේ චිත්‍රපට කියලා. ඒ කියන්නේ මේ එදා ලුමියේ සහෝදරයන් මේ එකින් එක චිත්‍ර ධාවනය වන තැනට පටයකට ගෙනාව දවසේ ඉඳලා ඉතින් අපි මේකට චිත්‍රපට කියලා හඳුන්වනවා. නමුත් වර්තමානයේ වෙනකොට මේ තාක්ෂණයේ මේ සියලු දෙයක්ම ඔබ අද මේ ගුවන් විදුලි නාලිකාව මෙහෙවන මේ සම්පූර්ණ ක්‍රමවේදය පවා අංකිත තාක්ෂණයට ගිහිල්ලා තියෙනවා. අපි මීට අවුරුදු 10කට කලින් ගුවන් විදුලි මැදිරියක තත්ත්වෙ නෙමෙයි අද මේ ගුවන් විදුලි මැදිරියේ තියෙන්නේ. ඒ වගේ මේක මේ පරිගණක ආශ්‍රිතව එහෙම නැත්නම් තාක්ෂණික ආශ්‍රයයට යා යුතුයි කියන තැන ඇමරිකාව ඇතුළු ඒ ප්‍රධාන නිෂ්පාදන සමාගම් හිටියා. මේකට එහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි තාක්ෂණයේ දියුණුව කොහොමද සිනමාවට ආරෝපණය කරගන්නේ කියන කාරණේදී ඔබ දන්නවා කොලොම්බියා විශ්වවිද්‍යාලය ඇමරිකාවේ මේ විශ්වවිද්‍යාලය තමයි ලෝකයට රූප මාධ්‍ය පිළිබඳ එහෙම නැත්නම් විෂුවල්ස් පිළිබඳ පර්යේෂණ පවත්වන්නේ. ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන ගාණක් වියදම් කරමින් ඒ සම්බන්ධන තාක්ෂණය මේ HD තාක්ෂණය ඊට පස්සේ රූපවාහිනී ඩිජිටල් තාක්ෂණය කොලොම්බියානු විශ්වවිද්‍යාලය වගේම තමයි ඇමරිකාවේ මැසචුසෙට් විශ්වවිද්‍යාලය මේ තමයි සාමාන්‍යයෙන් ගණිත මේ එහෙම නැත්නම් විද්‍යාත්මක සොයා ගැනීම සඳහා වන විශ්වවිද්‍යාලය. ඔවුන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ අඛණ්ඩව සිදු කරනවා. ඔවුන් සොයාගත් එක දෙයක් තමයි නාත් ඔබ දන්නවා මේ සෙලෝලයිට් පටයකට වැටෙන ආලෝක කදම්බයක් තිරයකට සුදු තිරයකට පතිත වීම තුලින් තමයි අපි මේ දන්න මේ ෂැඩෝ ආර්ට් එක එහෙම නැත්නම් මේ සෙවනලි ක්‍රමයට හැදෙන මේ චිත්‍රපට කියන කලාව ලෝකෙට බිහි වුණේ. එතකොට මේ එක මිලිමීටර 35 පටයක ඔවුන් ඩිජිටල් තාක්ෂණයෙන් මේක ස්කෑන් කරනකොට පරිගණකයට ගත්තොත් ඔබ දන්නවා පරිගණකයේ මේවා රීඩ් කරන්නේ එහෙම නැත්නම් මේවා කියවන්නේ පික්සල් ක්‍රමයට. ඒ කියන්නේ එක අඟලකට පික්සල් ධාරිතාවය කොච්චරද කියන එක සාමාන්‍ය පරිගණක පිළිබඳ දැනුමක් තියෙන අයට තේරුම් ගන්න පුළුවන් දෙයක්. එතකොට මේ ඇමරිකාවේ තාක්ෂණික විද්‍යායතන රසක් මේක ඇවිල්ලා මේ වෙළඳ අරමුණෙන් කරපු දෙයක් නෙමෙයි. උන් සම්පූර්ණයෙන්ම මේක අධ්‍යාපනික පසුබිමක් සහිතව කරපු පර්යේෂණයක්. උන් ප්‍රකාශ කරනවා නාත් මිලිමීටර 35 පටල පටයකින් මේ ආලෝක කදම්බයෙන් වැටෙන තිරයකට වැටෙන රූපේ ඝනත්වය හරියට පරිගණකයට ගන්නවා නම් පික්සල් රේට් එක 4000ත් 2000ත් අතර. ඒ කියන්නේ 4000 වැඩි කිරීම 2056 වගේ ධාරිතාවයකින් ස්කෑන් වෙන්නට ඕන. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම ඔබ ඔය කියන විදිහට 2K තාක්ෂණයට එහා 4K තාක්ෂණය. ඒ කියන්නේ පික්සල් ධාරිතාවය ඉතාමත් වැඩි මිලිමීටර 35. ඒක තමයි මේ මෑතක නිකුත් කරන උදාහරණු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ මේ 23 වෙනි හෝ 22 වෙනි චිත්‍රපටය. මිලිමීටර 35න් තමයි රූපගත කරන්නේ. අදටත් ඒ අධ්‍යක්ෂවරයා විශ්වාස කරනවා මිලිමීටර 35න් මේක රූපගත කරොත් තමයි ඔහුගේ මනසේ මැවුණු චිත්‍රය එන්නේ කියලා. ඒ නිසා ඔහු කොඩැක් ආයතනයෙන් වෙනමම මේක නිෂ්පාදනය කරනවා. ඒ නිසා තාක්ෂණයේ ගැන තර්ක තියෙනවා. අපි ඇවිල්ලා මෙතන කියන්නේ මේක තමයි හරි කියලා. ඒක අපිට එළි වෙනකන් වුණා තර්ක කරන්නට පුළුවන්. අර ඔබ කිව්ව ආකාරයට මේ සිනමාව එහෙම නැත්නම් මේ 2K තාක්ෂණයට පල්ලෙහෙන් තියෙන full HD තාක්ෂණය පිළිබඳ තර්ක කරන අයගේ ප්‍රධානම සාධකේ වන්නේ මේක අපිට දරන්න පුළුවන් කියන කාරණේ. අපි මම අර කලින් කිව්ව තැනට යනවා. ඒ කියන්නේ අපිට තියෙන ආර්ථිකයට දරන්න පුළුවන් මෙන්න මේක කියන එක තමයි ඕන ඉදිරිපත් කරේ. කෙසේ වෙතත් ආණ්ඩුව විදිහට රජයේ විදිහට අපි පිළිගත්තේ 2K තාක්ෂණය. හොඳයි ඔබතුමාම කියනකොට මම සභාපතිතුමා පැත්තෙන් නැවත යමු වෙන්න කැමති දැන් තාක්ෂණය අපේ රටට ගෙන්නන්නට අවශ්‍ය යටිතල පහසුකම් ඒ සඳහා යන පෙරපැන මේවා පිළිබඳව සාකච්ඡා කරනකොට ජාතික චිත්‍රපට සංස්ථාව
ඩිජිටල් ක්‍රමය ක්‍රියාත්මක කරවන්නට මේ ශාලාවලට යන විශාල බරපැන පිළිබඳව මැදිහත් වීමක් දරනවාද දැන් ණය පියවෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවට යම් යම් ඉඟිපළ වෙනවයි කියලා ක්ෂේත්‍රය තුල කතා බහ තියෙනවා. මොකක්ද ඔබතුමා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස? ඔව් ජාතික චිත්‍රපට සංස්ථා මේ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිවර්ති මාලාවක් පිළිඅරන් තිනවා. ඒ ක්‍රියාත්මක කළ යුතු රජය එක්කෝ රජයේ විසින් යම් ආකාරයක පිළිවෙයක් දරලා යම් සහනදායක ණය ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් අනුගමනය කළා මේම අදාළ මේ මොකද්ද මේ DCP machines සවි කිරීමේ ක්‍රමවේදයට යන්න ඕනේ. එක්කෝ රාජ්‍ය කියලා කියන්නේ අපි අමතක කරන අරකයි මහජනයාගේ බදු මුදල් කියලා මේ සියලු දේවල්. අපහා මහජනයාගේ මේ ආයෝජන තමයි මහජනයාගේ මේ මුදල් තමයි මේ රාජ්‍ය කියලා දෙයක් විඳන් කරන්නේ. අනිත් පැත්තෙන් එසේ නොමැතිනම් යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා යම් කිසි මේ ලෙවි එකක් නැත්නම් බද්දක් අනුගමනය කරලා ඒක ටිකට් එකට එකතු කිරීම තුලින් ප්‍රවේශ පත්‍රයට එකතු කිරීම තුලින් සහ නැවතය මේ ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක සකස් කළා පියවා ගැනීමට හැකි රිකවර් කරන්න පුළුවන් ක්‍රමිකුත් හදලා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. තව විවිධ ක්‍රමවේදයක් අපේ අදහස් තියෙන්නේ මේ සම්බන්ධ රජයේ මැදිහත් විය යුතුයි. මැදිහත් ලියලා මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා අපි අපේ අදහස් දක්වලා තියෙනවා. ගරුව අමාත්‍යතුමා යවලා තියෙනවා. ඒතුවත් මේක සලකා බලමින් ඉන්නවා. ගරුව අගමැතිතුමාත් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙමින් ඉන්නවා. ඉතින් මොකද තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳයි අපි කතා කරමු තවත් අපේ සිනමාවේ ගැටලු සහ ඒවා නිරාකරණය කරගන්න මොන වගේ ක්‍රමවේදයන් සංස්ථාව පැත්තෙන් අරගෙන තියෙනවද මේ කාරණා පිළිබඳව කතා කරන්න අපි සූදානම් රැඳෙන්න කියන ආරාධනය කරන්න කැමතියි. FM 88.8 88.6 අපි සිංහ සෙන්රුගේ සමගයෙන් Sing FM ආනන්දනීය සතියන්තය ආනන්දනීය සතියන්තය විලාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරු ගී රාත්‍රී 7:34 සිංහ සෙන්රුගේ ඔබහගෙන ඉන්නේ ජාතක චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපා චන්ද්‍රරත්න මහත්මයා වගේම සහකාර සාමාන්‍ය අධිකාරී කස්සප සෙන්රත් මහත්මයා සමගනේ අද දවසේදී අපි හෙට දවසේ සිනමාව ගැන කතා කරන්නේ. කතා කරද්දී අපි ඩිජිටල් කරණය ගැන බොහෝ දේ කතා කර හැබැයි තවදුරටත් කතා කරන්නට ඕනේ. ඔව් දැන් කස්සප සෙන්රත් මහත්මයා පැත්තට මම යොමු වෙන්න කැමති සභාපතිතුමා පැහැදිලි කිරීමක් කළා. මම අර අපි විරාමයට යන අතර වාරයේදී සාකච්ඡා කරමින් සිටියේ ජාතික චිත්‍රපට සංස්ථාව ඩිජිටල් කරණය ක්‍රියාත්මක කරන්නට ශාලාවලට ඒ යන විශාල බරපැන ඒවා පිළිබඳව මැදිහත් වීමක් දරනවාද? එහෙම නැත්නම් ණය ක්‍රමවේදයක් හෝ නැත්නම් විශේෂිත වෙනත් ක්‍රමවේදයක් කරහා මේ ඒ සම්බන්ධයෙන් යම් දිරදීමක් අතදීමක් කරනවාද? කර්මාන්ත කරුවන්ට මේ අධිකාරණ පිළිබඳව සාකච්ඡා කරමු. ඊට සමගම පිළිතුරු දෙකක් ලබා දුන්නා. කසමත්මට තව පැහැදිලි කිරීම කරන්න පුළුවන්. නාත් ඔබ දන්නවා මේ ඔබ හඳුන්වා දීමේදීම සඳහන් කරා මේක සිනමා කර්මාන්තය කියලා. නමුත් අපි මේක වචනයට පමණක් සීමා කරගත් කර්මාන්තයක්. මොකද අපි මේ කර්මාන්තයක් විදිහට කතා කරාට නමුත් කර්මාන්තයක් විදිහට අපි මේකේ ප්‍රතිලාභ ලබනවද? ඒ ප්‍රතිලාභ මේ කර්මාන්තයේ යෙදී සිටින සියලු දෙනා අතරේ බෙදී යනවද? අවසානයේදී රටේ දල ජාතික නිෂ්පාදනයට අපි ලබා දෙන දායකත්වය මොකද? මොකද අමතක කරන්නට එපා. ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ රට දල ජාතික නිෂ්පාදනයට 100ට මගේ මතකයේ හරිනම් 1%ක හෝ 2%ක වගේ දායකත්වයක් ලබා දෙනවා. එවැනි ප්‍රතුල තැනකට යන්න පුළුවන් කර්මාන්තයක් තමයි සිනමා කර්මාන්තය කියලා කියන්නේ. ඔබේ ප්‍රශ්නයට එනවා නම් අපි කලින් කිව්වා වගේ සභාපතිතුමා පැහැදිලි කරා මේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නය අර හොද මඩේ දාන ප්‍රශ්නයක්. හැම පාලකයක්ම හැම පාලන තන්ත්‍රයකදීම එහෙම නැත්නම් පහුගිය රජයන් සමයේ පහුගිය පාලනයන් සමයේදී මේ ඩිජිටල් තාක්ෂණය ගැන කතා කරනවා. කමිටුපත් කරනවා වාර්තා හදනවා. නමුත් අවසානයේදී වෙච්ච දෙයක් නැහැ කියන චෝදනාව එල්ල වුණා. නමුත් වර්තමානයේ වෙනකොට අපි තේරුම් ගන්න තියෙනවා වර්තමාන නායකත්වයට එක්ක අපේ සභාපතිතුමා වගේම අමාත්‍යතුමා සහ රජය යටතේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ඒ කියන්නේ සභාවටම මේ ප්‍රශ්නේ විසඳන්නට අවශ්‍යයි කියන තැන ඉඳලා අපි මේ වෙනකොට ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සභාපතිතුමා සඳහන් කරපු ආකාරයට පළවෙනි කාරණේ තමයි රජය මේ සඳහා මූලික වශයෙන් මැදිහත් වීම. ඒ කියන්නේ ඔබ දන්නවා මේ රටේ චිත්‍රපට හැදෙන්නේ පෞද්ගලික අංශයෙන්. චිත්‍රපට පෙන්වන්නේ පෞද්ගලික සිනමා ශාලාවල. බලන්නේ පෞද්ගලිකව ඔබ මම. එතකොට රජයේ මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ දැනට මේ පරිපාලනය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් නියාමනය කියන සාධකයෙන් විතරයි. දැන් ඔබ භාණ්ඩ හා සේවා ගත්තොත්
රජයට මැදිහත් වෙන්නට පුළුවන්. සතොස වැනි ආයතන තියෙනවා, මිලදී ගැනීම කරන්න තියෙනවා, වී අලෙවි මණ්ඩලය තියෙනවා, පාලන මිලක් නියම කරන්නට පුළුවන්. මේවට තමයි සාමාන්‍යයෙන් රජයක් මැදිහත් වෙන්නේ. දැන් ඉන්දියාවේ වුණත් චිත්‍රපට නිෂ්පාදනය හෝ බෙදා හැරීම හෝ සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්නේ නැහැ. ඇමරිකාවේ වුණත් එහෙමයි. ලෝක මේ උදාහරණ අපිට එමටව ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් අපි ලංකාවට ගත්තාම ලංකාවේදී බලාපොරොත්තු වෙනවා රජය මැදිහත් වීම. එතන ඒක අසාධාරණ නැහැ. ඔබ දන්නවා මේක කුඩා රටක්. රටේ ජනගහනය මිලියන 20යි. ඒකිනුත් සිනමා සඳහා යන ප්‍රේක්ෂක සංඛ්‍යාව කනගාටු වුණත් මිලියන 5ක් වගේ සංඛ්‍යාවක් තමයි අපේ රටේ චිත්‍රපට නැරඹීමට වාර්ෂිකව යන ජනගහනය. මේ මිලියන 5නොත් වැඩි ප්‍රමාණය විදේශ චිත්‍රපට. හැබැයි අතීතයේ ඔය සංඛ්‍යා ලේඛන පිළිබඳව කතා කරන අතීතයේ තත්ත්වය වෙනස් වෙනවා කසප මහත්මයා. ඔව් මෙහෙමයි සාපේක්ෂයි. දැන් 70 දශකයේදී ඔබ ඇලුම් කරන අප ඇලුම් කරන ඒ සිනමාවේ ස්වර්ණමය යුගය කියලා හැඳින්වෙන යුගයේදී අපිට වෙන රසවින්දනය විනෝදාස්වාදයේ ලබාගත හැකි වෙනත් මාධ්‍යයන් තිබුණේ නැහැ. සංවෘත ආර්ථික ක්‍රමයක් තිබුණේ නේ. විරුද්ධ ආර්ථික ක්‍රමයක් නෙමෙයිනේ. ඔව් සංවෘත ආර්ථික ක්‍රමයක් තිබුණේ. ඒ වගේම මේ රූපවාහිනී වැනි මාධ්‍ය, ඒ වගේම මේ අපි පාවිච්චි කරන ජංගම දුරකථන වැනි, ඒ වගේම අන්තර්ජාලය වැනි දේවල් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් එවැනි කාලයකට ගත්තාම වර්තමානයේදී ඔබ කියන විදිහට ඔව් ප්‍රේක්ෂක සංඛ්‍යාවේ අඩුවීමක් විදිහට ඒක දකින්නට පුළුවන්. නමුත් අපි සතුටු වෙන්නට ඕන අදටත් මිලියන 5ක වගේ පිරිසක් සිනමා ශාලාවලට ගිහිල්ලා චිත්‍රපට නරඹනවා. එිනුත් මම කලින් කිව්වා වගේ මේ විදේශ චිත්‍රපට නෙමෙයි අත් වශයෙන් මේක නිවැරදි විය යුතුයි. මේ දෙමළ චිත්‍රපට. ඒ කියන්නේ අපේ රටේ දෙමළ ප්‍රේක්ෂකයන් එහෙම නැත්නම් දෙමළ ජනතාව තමයි සිනමා ශාලාවලට ගිහිල්ලා අදටත් පුරුද්දක් විදියට. ඒක තමන්ගේ ජීවන මේ කටයුත්තක් විදිහට චිත්‍රපටි නැරඹීම කරන්නේ. නමුත් සිංහල කමියුනිටි එහෙම නැත්නම් ප්‍රජාව තුළ සිනමා ශාලාවට ගිහිල්ලා චිත්‍රපටයක් නැරඹීම මම දන්නේ ඒක සංස්කෘතික කාරණයක්ද කියලා. ඒක නමුත් යම්කිසි අඩුවීමක් තියෙනවා. ඔබ ඔහොම කියනකොට සභාපතිතුමා මේ ඔබතුමා වෙලාවක් කියන කාරණයක් තමයි ලංකාවේ සිනමා ශාලාවල ප්‍රශ්න තියෙන්න පුළුවන්, ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්න පුළුවන්, පේන රූපේ හොඳට පේන්නේ නැහැ කියලා ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි හොඳ දෙයක් හැදුවාම මිනිස්සු වැල නොකඩී කියලා බලනවනේ කියන කතාවකුත් එක පැත්තකින් මතුවෙනවා. මෙහෙම හොඳ දෙයක් කියලා කියනවටත් වඩා සමහර චිත්‍රපට ඔය සියලුම මේ ආකාරයේ ප්‍රශ්න තිබෙදි සිනමා ශාලාවල ගුණත්වය පිළිබඳව සහ වෙනත් සියලු කාරණා ප්‍රශ්න තිබෙදි සමහර චිත්‍රපට මන් දන්නේ විශාල ආදායම් ලබන උදාහරණයක් වශයෙන් ඉන්ද්‍ර චිත්‍රපටිය. බොහෝ අය මේ මොකද පෙන්වන්න බෑ කියන සිනමා ශාලාවල අඩු ආදායම් අඩු ගන්න මේ print එකේ cost එකවත් ගන්න බෑ කියන සිනමා ශාලාවල විශාල ආදායම් ලැබුවා. දැන් සුහද කොගා චිත්‍රපටි ගත්තත් මට පේන ආකාරයෙන් සමහර මේ නිෂ්පාදකවරුන් මැලි වෙන චිත්‍රපට ශාලාවලට මේ පවා ඉතාම හොඳින් දුවනවා. මන් දන්නේ ඒක මොකද්ද කියලා මේ නමුත් සමහර අවස්ථාවල ප්‍රේක්ෂකයෝ මොනවා හෝ කුමන කාරණයක් නිසා සමහර චිත්‍රපට ඉතාම විශාල වශයෙන් ගිහිලා නරඹන අවස්ථා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ ওই චිත්‍රපට ශාලාවල තියෙන ප්‍රමිතිය ගුණාත්මක භාවය අපි වැඩි දියුණු නොකළ යුතුයි කියලා. ඇත්තටම වැඩි දියුණු කළ යුතුයි ඒක අපේ මූලික කාර්යයක්. අසමත් අපිට ඉතිරි සම්පූර්ණ කරන්න පුළුවන්. ඔව්. ඉතින් මම කියාගෙන ආවෙනත් සිනමාව කියන්නේ මේ පෞද්ගලිකවම සම්පූර්ණයෙන්ම මේ ක්‍රමවේදය පෞද්ගලිකව සිද්ධ වෙන්නේ. රජය දැනට සිද්ධ කරන්නේ නියාමනයක් වැනි කාරණයක් පමණයි. ඉතින් රජයකින් මුදල් ලබා දීමක්, සහනාධාර වගේ ලබා දීමක් ඔබ දන්නවා කෘෂිකර්මාන්තයට, අධ්‍යාපනයට එවැනි දේ සඳහා රජයන් මැදිහත් වෙනවා, ඍජුව මැදිහත් වෙනවා. ආධාර දෙනවා, සහනාධාර දෙනවා. නමුත් සිනමා කර්මාන්තයට ලබා දෙන්නට හැකි උපරිම සහනාධාර මේ වෙනකොට දීලා තියෙනවා. මම අහන්න හිටියේ ඔබතුමාගෙන් ඇයි කෘෂිකර්මාන්තය සඳහා ඒ විදිහේ මැදිහත් වීම වෙනවා නම් වෙනත් කටයුතු සඳහා මැදිහත් වෙනවා නම් ඇයි කලාව කියන මාධ්‍ය සඳහා එහෙම මැදිහත් වීමක් වටිනාකමක් නැද්ද? අනිත් පැත්තෙන් තෙල් වගේ වටිනව නේද කලාවත් කියලා සමහරවිට ඔබතුමා කියන කතාව ඇත්ත. හැබැයි විශාල මැදිහත් වීමක් කරලා තියෙනවා. දැන් සිනමාව සම්බන්ධයෙන් ගමකෝ. සිනමා කර්මාන්තයට විශාල සහනදායි දේවල් ලබා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට නිෂ්පාදකවරයෙක් කියලා යම් කරුණු වශයෙන් ගත්තොත් මිලියන 35 දක්වා යම් කිසි චිත්‍රපටයකට ආයෝජනය කරලා තිබුණොත් ඔහුට මිලියන 35ක බදු නිදහසක් තියෙනවා. ඔහුගේ වෙනත් ව්‍යාපාර වලින් හෝ වෙනත් දේවල් වලින් හෝ රජයට ගෙවිය යුතු යම් කිසි බද්දක් තියෙනවනේ. ඒ බද්ද අර ඔහු විසින් චිත්‍රපටයට ආයෝජනය කළ මුදලින් කපා හරිනවා. ඒකක්. දෙවෙනි එක චිත්‍රපට ශාලාවක් හැදුවාට පසු අවුරුදු 10ක් දක්වා බදු සහන දීලා තියෙනවා. අනිත් පැත්තෙන් යම් කිසි චිත්‍රපට ශාලාවක් නවීකරණය කළොත් අවුරුදු 5ක් දක්වා බදු සහනයක් ලබා දීලා තියෙනවා. අනිත් පැත්තෙන්
බොහෝ කරුණු වලින් තව මොනවාද ප්‍රක්ෂේපණ යන්ත්‍ර ප්‍රක්ෂේපණ යන්ත්‍ර එතනින් ගියාම වෙනත් උපකරණ ලංකාවට ආනයනය කිරීමේදී සම්පූර්ණයෙන් බද්ධ නිදහස් කරලා තියෙනවා. යම් යම් දේවල් තියෙනවා ඊටාම තීරණාත්මක දේවල් එකක් දෙකක් ඒවා බද්ධ නිදහස් කරන්න හෝ වෙනත් බදු ක්‍රමයකට ආයුතු උදාහරණයක් වශයෙන් විදුලි බිල සම්බන්ධ ප්‍රශ්නේ. මේක සිනමා කර්මාන්තේ වුණාට විදුලි බිල සම්බන්ධ ප්‍රශ්නේ තාම අර වාණිජ්‍ය අගයන් මත තමයි සිනමා ශාලා වලට ගෙවන්නලා තියෙන්නේ. හොඳයි සබතුමා අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු. විදුලි බිල සම්බන්ධයෙන් සහ වාණිජ්‍ය මේ කියන කැටගරි එක මේ කාරණා සම්බන්ධයෙන් අපි කතා කරමු. කසුම් මහත්මයා ඔබතුමාට අපි විරාමයකට යන්න කලින් ඒ අවසන් සටහන් කරන්න අවස්ථාව ලබා දෙන්න කැමතියි. මම අවසන් කරන්නත් ඒ නිසා මේ අපි අපේ යෝජනාවේ පළවෙනි යෝජනාව මම ඊතරම් මේක පැහැදිලි කරත් අපේ පළවෙනි යෝජනාව අපි ඉදිරිපත් කරේ රජයට. රජයේ මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් වන ආයෝජනයක් කරන්න. ඒක අපි සුදුසුයි කියලා තමයි මට ඒක අවසන් කරන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපේ පළවෙනි යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කරේ මේ මුදල ආයෝජනය කරන්න. මේක රටට කරන ආයෝජනයක්. මේක රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. ඒක අනිවාර්යෙන් ඒ අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන් කියන කාරණේ තමයි අපේ පළවෙනි යෝජනාව. දෙවෙනි යෝජනාව ඒක එවැනි ආයෝජනයක් කරන්න මේ වෙලාවේ අපහසු නම් අපි තව යෝජනාවක් ඉදිරිපත් කරා. මේක කොහොමද ආණ්ඩුව කරත් අර සභාපතිතුමා කිව්වා වගේ රජේ මේ මිනිසුන්ගේ බදු මුදල්නේ. නිසා ටිකට් එකට එහෙම නැත්නම් ප්‍රවේශ පත්‍රයට මිනිසුන්ට නොදැනෙන අතිරේක මුදලක් එකතු කරමු. මේ එකතු කරන මුදල අපේ රටේ ඩිජිටල් කරණය සඳහා යොදවමු කියන යෝජනාව තමයි අපි ආණ්ඩුවට ඉදිරිපත් කළේ. අපි විරාමයකටම විරාමයෙන් අනතුරු නැවත වතාවක් සිංහ සෙන්රෝගේ සමගින් එකතු වෙනවා. FM 88.6 88.8 ආනන්දනීය සතියන්තය සිංහ FM විරාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරෝගී රාත්‍රී 8 වෙන විනාඩි 10ක වගේ කාල වේලාවක් වෙන්නේ සිංහ සෙන්රෝගේ සමගින් අද දවසේදී අපි කතා බහ කරන්නේ හෙට දවසේ සිනමාව ගැන. හැබැයි සිනමාවට එහෙම නැත්නම් ජාතක චිත්‍රපට සංස්ථාව පැත්තෙන් තමයි මේ කරුණු ඔබට අපි කියන්නේ. ඔව් ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් තීරණ ගන්න ආයතනයේ ප්‍රධාන දුරේ හොබවන එහි සභාපතිතුමා එතුම සමග අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම කසබ් සෙනරත් මහත්මයා සමග සම්බන්ධ වෙනවා. මේ දෙදෙනා සමග අපි සාකච්ඡා කරන්නේ අපේ රටේ සිනමාවේ ඉදිරි අනාගතයට මොන වගේ සුබදායී වැඩ කටයුතු ප්‍රතිපත්ති තීරණ ලබා ගන්නවද කියන කාරණා පිළිබඳව අපි ඩිජිටල් කරන පිළිබඳව බොහෝ සෙයින් කතා කරන්න ඕනේ. එහි මම හිතන්නේ වැඩිම කාල වේලාවක් ලබා දුන්නා. ඔව් අපි මොකද වර්තමානයේ වඩාත් වැඩි කතා බහට ලක් වෙන තේමාවක් නිසාම අපි ඒ අවසන් කළ තව වෙනත් මාතෘකාවකට යන්න ඕනේ. ඊට කලින් මේ සභාපතිතුමන් සහ අපි කසබ් මහත්මයාගෙන් වෙනම නැතු පොදුයි ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. ලංකාවේ චිත්‍රපට පෙන්වන්න සභාපතිතුමා සංගතයක් තිබුණානේ. දැන් ලංකාවේ ජාතික සංගතියට සමාන්තරව චිත්‍රපට සඳහා වෙනම සංගතයක් තිබුණා. දෙමළ චිත්‍රපට මෙච්චරයි, හින්දි චිත්‍රපට මෙච්චරයි, බටහිර වෙනත් චිත්‍රපට වලට මෙච්චරයි කියලා සංගතය අතර 100 ගණනක් තිබුණා. හැබැයි ඒ සංගතිය අද වෙනකොට වර්තමාන වෙනකොට රැකෙනවද කියලා පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඊටාම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. මක්නිසාදයට මෑතකදී මටත් දැනගන්න ලැබී තියෙනවා මේ සිංගල් චිත්‍රපට පෙන්වන තිර කාලය මකා දමමින් ඒ අඩු කරමින් මේ දෙමළ සහ විදේශීය චිත්‍රපට වලට ලබා දෙන තිර කාලය අපි වැඩි කරලා තියෙනවා කියලා. මේක සම්පූර්ණයෙන්ම කරුණු වටහා නොගෙන මේ කරන ප්‍රකාශයක්. දැන් මේ සම්බන්ධයෙන් ඇත්තටම මම සොයා බැලුවා සහ කටයුතු කරලා තියෙනවා. අපිට අදාළ 160 තිර කාලේ කුමන ආකාරයෙන්වත් අඩු වෙලා නැහැ. හැබැයි වෙලා තියෙන කාරණේ මොකක්ද දන්නවද? දෙමළ චිත්‍රපට පෙන්වන චිත්‍රපට ශාලා සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් පහුගිය කාලය තුල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සෝවත්තුමා දැන් ඔතනදී මම උදාහරණයක් විදිහටම සඳහන් කරනවා. දැන් ප්‍රාදේශීය සිනමා ශාලා දමිළ සිනමාකරුවන් තමන්ගේ වියදමෙන් චිත්‍රකරණය කර ගැනීම පිළිබඳව කතාවක් සඳහන් කරනවා. ඒක ඊ සිනමාව කියලා මේ හඳුන්වනවා. මෙන්න මේ සිනමා ශාලා තුල ඒ කියන්නේ ලංකාවේ දලසයා මට මුද්‍රණය සඳහා දැන් ඉන්දියානු නිෂ්පාදනය කරන්නේ නැති නිසා ඔවුන්ගේ සිනමාව ලංකාවේ ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය නම් මොකද සිනමා හල් අවශ්‍යයි, ඩිජිටල් කරන්නට යන්න අවශ්‍යයි. එහෙම වුණාම ශාලා ඔවුන්ගේ වියදමෙන් ඔවුන් ඊ සිනමාව හරහා ඩිජිටල් කරණය කරගෙන ඊට පස්සේ ඒ සිනමා ශාලාවල තමන්ගේ චිත්‍රපට පමණක් පෙන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. අනිත් සිනමාකරුවන්ට ඒ සඳහා ඊට ප්‍රස්තාව ලබා දෙන්නේ නැහැ කියන මේ සම්බන්ධයෙන් කතා කරනකොට දැන් වර්තමානයේ ඇඩ්‍රස් නැහැ කියන චිත්‍රපටය සම්බන්ධයෙන් කතා කරනකොට සිනමා ශාලා 37ක් ඔවුන්ට ලබා දීලා තියෙනකොට දමිළ චිත්‍රපටයක් සිනමා ශාලා 35ක ප්‍රදර්ශනය වෙනවා කියලා චෝදනාවක් ඍජුව මේ වැඩසටහනදීම එල්ලවීමක් වුණා. ඔව් ඒක තමයි මම කියන්නේ. එහෙම චෝදනා කරන එක සාධාරණයි.
මං කියන්නේ චෝදනා කරන නරක දෙයක් කියලා. හැබැයි මේ අපේ පැත්තෙන් කරුණු දක්වනකොට අපි ඒ කියන්නේ සොයා බලනකොට අපිට පේන කාරණේ අර මම මුලින් කිව්වා වගේ දෙමළ චිත්‍රපට පෙන්වන සිනමා ශාලා සංඛ්‍යාව මෑත කාලේ යම් ප්‍රමාණයකින් ඉහළ ගිහලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි දයදම්ම දිගු කාලයක සිට ඔය සිංහල චිත්‍රපට පෙන්වන සිනමා ශාලා වලට 4යි කාලේ එහෙම නැත්නම් 9:00 වගේ අවස්ථාවල දීලා තිනවා තමන්ගේ වෙනත් විදේශී චිත්‍රපටයක් පෙන්වන්න ගන්න. හෝ දෙමළ චිත්‍රපටයක් පෙන්වන්න ගන්න. ඒක මං ආවට පස්සේ කරපු දෙයක් නෙමෙයි. මේ ගොඩාක් කාලේ ඉඳන් වෙච්ච දෙයක්. හැබැයි අපේ ප්‍රතිපත්තිය මේකයි. ප්‍රධාන මේ තිර කාලයන් චිත්‍රපටයේ පෙන්වන වෙලාවන් ඒ කියන්නේ 10:30 1:30 නැත්නම් 9 මේ 7 හන්දෑ 7 ඒ කාලයන් අපි කවදාකවත් කිසිම අවස්ථාවක විදේශී චිත්‍රපටයන් වලට දෙමළ චිත්‍රපට වලට ලබා දීලා නැහැ. අනිත් කාරණේ තමයි දැන් අර මං කියපු කාරණේ. දෙමළ චිත්‍රපට පෙන්වන ශාලා සංඛ්‍යාව වැඩි වීමත් එක්ක සහ මේවා බොහෝ දුරටත් පවතින්නේ මේ මෑත කාලේ වැඩි උනේ උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු පාරම්පරිකව ජීවත් වෙන ප්‍රදේශවල. සහ මේ නාගරික ප්‍රදේශ ගත්තත් ඔය දෙමළ මිනිස්සු වැඩිපුර ඉන්න ප්‍රදේශවල තමයි මේ දෙමළ සිනමා ශාලා ගොඩනැගෙමින් පවතින්නේ. එතකොට ඒවට අදාළ මේ චිත්‍රපට වලට අදාළ අවස්ථා අපි ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම ගත්තොත් එහෙම වෙලා තියෙන්නේ සිංහල චිත්‍රපට වලට අදාළ තිර කාලයේ මේ අඩුවීමක් නෙමෙයි. ඒ අදාළ 100ට ඒ විදිහටම රැකලා තියෙනවා. දෙමළ චිත්‍රපට වලට අර එදාගේ පිටපත් ගන්නට වඩා අද වැඩි පිටපත් ගන්නක් කියන්නේ ඒ සිනමා ශාලා වැඩි වීම නිසායි. ඉතින් ඒක අතරින් දෙමළ මිනිස්සුගේ අයිතිවාසිකමක් තියෙනවා තමන්ට අදාළ චිත්‍රපටියක් තමන්ගේ සංස්කෘතියට හොද තමන්ගේ භාෂාවට තේරෙන ආකාරයෙන් තමන්ගේ ප්‍රදේශයක සිට නැරඹීම. ඒක අපිට උල්ලංඝනය කරන්න බෑනේ. චිත්‍රපට සංස්ථාව මම කියන්නේ පුතුවන මේකයි. ඒක මේක හා සම්බන්ධ නැහැ. තේරෙනවද? දැන් ඇඩ්‍රස් නැහැ චිත්‍රපටියේ සම්බන්ධයෙන් ගත්තොත් වෙන සිද්ධිය ඔවුන් උදාහරණ පිටපත් සංඛ්‍යාව සහ දෙමළ චිත්‍රපට වලට අදාළව උදාහරණ පිටපත් සංඛ්‍යාව අතර සංසන්දනයක් කරන්න බෑ. සම්බන්ධයක් ඇති කරන්න බෑ. මොකද මම කියපු මූලික කාරණා නිසා. මේ සම්බන්ධයෙන් කොහොමද මහත්මයාට අදහසක් තියෙනවා? මම තව පැහැදිලි එකතු කිරීමක් කරන්නම් නාත් අපි ධාරා ක්‍රමයේ පිළිබඳව මම හිතන්නේ ඊළඟ පැයේදී හරි සාකච්ඡා කරමු. ඔය දැන් මුදාහැර තිබෙන චිත්‍රපටයේ ඇඩ්‍රස් නැහැ කියන චිත්‍රපටයේට සිනමා ශාලා 45ක මුදාහැරීමේ අවස්ථාවක් තිබුණා. ඒ ධාරා 3 කියන ධාරාවේ තමයි මුදාහැරුනේ. නමුත් ඔවුන් තෝරාගත්තේ ඉන් සිනමා ශාලා 35ක 37ක ප්‍රමාණයක් පමණයි. ඒ මිසක් කරෙන්න ඒක සීමා කිරීමක් නොවේ. ඒක ඔවුන්ගේ තෝරා ගැනීම අභිමතේ. සභාපතිතුමා සඳහන් කරපු ආකාරයට මේ වෙනකොට ලංකාවේ දෙමළ චිත්‍රපටි පමණක් පෙන්වන සිනමා ශාලා 30ක වගේ සංඛ්‍යාවක් තියෙනවා සහ තව හැදෙමින් තියෙනවා. උතුරු නැගෙනහිර තවත් සිනමා ශාලා 5ක වගේ ප්‍රමාණයක් මේ වෙනකොටත් ඉදිකරමින් පැවතෙනවා. එතකොට මේ සිනමා ශාලා 30ට මේ සභාපතිතුමා පැමිණෙන්නට පෙර සිට මීට කලින් පාලන කාලයන්වලදී චිත්‍රපට මුදා හැරීම මේ සිනමා ශාලා 30ටම ඔවුන් ඉල්ලුම් කරනවා නම් නිකුත් කිරීම ආරම්භ කෙරුණා. ඒක පසුගිය වසරේ ඊට පෙර වසරවල පවා පැවතුණු ක්‍රමවේදයක්. විශේෂයෙන්ම උත්සව සමයන්හිදී විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාව සමරන උත්සව සමයන්හිදී ඔවුන් වැඩි පිටපත් සංඛ්‍යාවක් ඉල්ලනවා. එතකොට අපි ඒ සඳහා යම් සාධාරණ පදනමක් මත මේ චිත්‍රපට මුදා හැරුණා. ඉන් අනතුරු සිද්ධ වුණේ සභාපතිතුමා සඳහන් කරපු ආකාරයට මේ ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය වුණු සිනමා ශාලාවල ඔවුන් ඉල්ලීමක් ගෙනාවා. ප්‍රධාන තිර කාලයට හානියක් නොවන විදිහට 10:30 2:30 6:30 හෝ ඒ ප්‍රධාන තිර කාලයන් වලට හානියක් නොවන පරිදි ඔවුන් විසින් සකස් කරගන්නා වූ 4යි කාල එහෙම නැත්නම් රාත්‍රී 9:30 මේ දර්ශන වාරයන් විදේශී භාෂා චිත්‍රපට සඳහා ලබා දිය හැකිද කියන කාරණේ. එතෙන්දී අපි චිත්‍රපට සංස්ථාව විදිහට නාත් අපි හැම කෙනෙක් දිහාම බලන්නට ඕන. අපි නිෂ්පාදකයා දිහා බලන්නටත් ඕන. ඒ වගේම සිනමා ශාලා හිමියා දිහා බලන්නට ඕන. ආනයනකරුවන් දිහා බලන්නට ඕන. ඒ වගේම ප්‍රේක්ෂකයෝ දිහා බලන්නටත් ඕන. ඒ නිසා අපි එම අවස්ථාවේදී දවසක සිනමා ශාලාවක දර්ශන වාර 5යි නම් ඒ 5න් 3ක් සිංහල සිනමාවට දෙනවා නම් ඉතිරි දර්ශන වාර 2 ඒ සිනමා ශාලාවේ රැකීම උදෙසා අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒක අනුමත කිරීමක් තමයි එතෙන්දි සිද්ධ වුනේ. ඒ මිසක් කරෙන්න මේ දෙමළ චිත්‍රපටි ශාලා 45ක ප්‍රදර්ශනය වෙනවට වඩා ඒකේ අදහස තව පැහැදිලිව බැලුවොත් සමීපව බැලුවොත් සිනමා ශාලා 30ක වගේ ප්‍රමාණයක සම්පූර්ණයෙන්ම ධාවනය වෙනවා. ඉතිරි සිනමා ශාලාවල එක් දර්ශන වාරයක් එහෙම නැත්නම් දර්ශන වාර 2ක් තමයි ධාවනය වෙන්නේ. ඉතින් එහෙම බැලුවම අපි යම්කිසි සාධාරණයක් කරන්නට මේ සියලු පාර්ශව සඳහා උත්සාහ කරලා තිනවා. මේ මිසක් කරෙන්නට අර සිංහල චිත්‍රපටි පෙන්වන්න තියෙන සිනමා ශාලාවලින් ඒ සිංහල චිත්‍රපටි ඉවත් කරලා ඒක දෙමළ චිත්‍රපටයට දීලා නම් නෙමෙයි. සහ මෙතනදී මම තව සුළු කාරණයක් කියන්න ඕනේ. දැන් ගොඩාක් සිංහල චිත්‍රපටි පෙන්වන අපේ සිනමා ශාලා තියෙනවානේ.
ඔවුන් විශාල මුදලක් යොදලා සමහර ඒවා ඩිජිටල්කරණය කරගෙන තියෙනවා. ප්‍රධාන මට නම් කියන්න බෑ මෙතන. නමුත් ඔවුන් කියනවා මෙහෙමයි දැන් ද්‍රවිඩ මිනිස්සු දෙමළ මිනිස්සුන්ගේ මේ සිනමාවට තියෙන ආසාව රසවින්දනේ ලයිෆ් ස්ටයිල් ලැබුවට පත් වෙලා උන්ගේ ජීවන රිද්ම ඔව් ඒක බාරපත් වෙලා දැන් උදාහරණයක් වශයෙන් කුරුණෑගල තිබෙන ප්‍රසිද්ධ චිත්‍රපට ශාලාව විශාල මුදලක් වියදම් කළොම් හැදුවා. හැබැයි 9:30 ෂෝ එකට දැන් බස් එකකුත් දානවා ඩිපෝ එකකින්. නමුත් අපි කොයි තරම් හොඳ දුර සිංහල චිත්‍රපටයක් 9:30 දැම්මත් කිසිම සිංහල මිනිහෙක් ඇවිල්ලා බලලා තියෙනවා කියලා අපිට දැන් සිනමා ශාලා හිමිනුත් නඩත්තු වෙන්න ඕනේ. ඔවුනුත් යම්සේ ආදායම් ගන්න එපා. සමහර චිත්‍රපට ශාලා හිමි අපිට කියනවා දෙයියන්ගේ නාමයට මේ දෙමළ ෂෝ එකෙන් තමයි අපි දවස බේරගන්නේ. ප්‍රධාන තිර කාලයක් තුල නම් අපිට මේ ඔය කියන සහයෝගය ලැබිලා නැහැ. හොඳ වෙලාවට දෙමළ මිනිසුන් ඉන්න ප්‍රදේශයක අපිට මේක ඩෙවලොප් කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මම කියන්නේ මේකයි මූලික කාරණේ. අපිට සිනමා රසිකත් එක්තරා යුවක චිත්‍රපට කරා යදියන මේ මිනිස්සු විශාල සංඛ්‍යාවක ඉන්නට ඇති. අනාගතයේ තිදීව ඩිජිටල් කරන්නේ හරියට අපිට කරගන්න පුළුවන් වුණොත්. ඉතින් මේ ඒ අතරේ ඔය තිර කාලය කියන එක සිංහල සිනමාවේ 60%ක මේ සංඛ්‍යාව අඩු කරලා නැහැ. වෙලා තියෙන්නේ අර මිනිස්සුන්ට නරත්තු සඳහා යම්කිසි 9:00 වගේ අවස්ථාවක් ලබා දීම එක කවුරුත් මම නම් හිතන්නේ සාධාරණ පදනමට හිතුවොත් අපි කරන වරදකුත් නෙමෙයි සිනමාවට හානියකුත් නෙමෙයි. හොඳයි අපි තවත් කතා කරමු. ඔව් එළබෙන පැයදී තමයි කතා කරන්නට වෙන්නේ. අපි විරාමයක් ලබා ගන්නවා ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා. FM 88.6 88.8 ආනන්දනීය සතියන්තය සිංහ FM ආස්තලය පුළුල් තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරූගී රාත්‍රී 8:00 විනාඩි 9යි දනවලාව සිංහ සෙන්ටර්ගේ සමගින් අපි මේ අලුත් පැයක් ආරම්භ කරන්නේ. මේ පැයේදීත් කතා කරන්න ඕනේ ලාංකික සිනමාවේ හෙට දවස ගැන. නාත් අපිට මේ කසප මහත්මයාගේ කතාවෙන් තේරුණා මේ හෙට දවසේ සිනමාව ගැන කතා කරද්දී අර දාරා තුන යටතේ චිත්‍රපට බෙදා හැරීම ගැන කතා කරන්න ඕනේ කියන කාරණේ. මොකද ඔව් මේ පිළිබඳව කතා කරනකොට දැන් දීපල් චන්ද්‍රත් මහත්මයා පිළිබඳව කතා කරනකොට එතුමා සමහර ලාවට ඍජු පිළිතුරු ලබා දෙනවා සහ මේ Tamanට කරන්න පුළුවන් කාරණා පිළිබඳව අර නිර්වාද තොරතුරු ලබා දෙනවා. දැන් බොහෝ විට අපේ වැඩසටහන තුළ එක් පාර්ශවයක් පමණක් සහභාගී කරගනිමින් කතිකාවතක යෙදෙනකොට අනිත් පාර්ශවවලට ලැබෙන ඉඩකඩ අඩු වෙන නිසා පොදුවේ මේ කතිකාව තුළ ජාතික චිත්‍රපට සංස්ථාව පැත්තෙන් අදාළ බලධරයන්ගෙන් කොහොමද මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ? පොදුවේ සිනමාකරුවන් උන්ට තියෙන යෝජනා ලංකාවේ සිනමාව මෙන්න මෙහෙම විය යුතුයි අපි මෙන්න මේ වගේ මතයක් දරනවා කියලා මේ මැදිරිතුල ඕනෑතරම් කතා කරලා තිබුණා. නමුත් ජාතික චිත්‍රපට සංස්ථාව පැත්තෙන් මෙතුමලා අද පැහැදිලි කිරීම කරන්න අවශ්‍යයි. සැබවින්ම යථාර්ථය කුමක්ද කියන කාරණේ ලංකාවේ සිනමාවේ අනාගතය පිළිබඳව දැන් ඔබ ධාරා පිළිබඳව කතා කරපු නිසා දැන් ප්‍රධාන වශයෙන් ධාරා 3ක් යටතේ මේ විදිහට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් කතා කළා. ඔව් මොකද ඒ කටයුතු දැන් ආරම්භ කරලා තියෙන්නේ ක්‍රියාවට නැංගලා තිනවා ධාරා 3ක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය වීම. හැබැයි මේ ප්‍රදර්ශනය වීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා කියලා තමයි බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් සහ ක්ෂේත්‍රයේ උද්වේ කතා කරන්නේ. ඇත්තටම මේ ධාරා 3 සම්බන්ධයෙන් සභාපතිතුමා කස්සප මහත්මයා ගැටලු තියෙනවා. මෙහෙමයි මට කියන්න තියෙන්නේ මම මේ චිත්‍රපට සංස්ථා සභාපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ තමයි මමත් ඇත්තටම මේ ප්‍රශ්න තියෙන බව අවබෝධ කරගත්තේ. එතකොට තිබිච්ච තත්ත්වය තමයි මේක. මොකද්ද? ප්‍රධාන චිත්‍රපටයක් මුදාහරින අවස්ථා තිබුණේ මණ්ඩල දෙකකට පමණයි. උදාහරණයක් වශයෙන් EFP මණ්ඩලෙන් සහ රිද්ම මණ්ඩලෙන් අපිට. දැන් LFD හට සහ MPI මණ්ඩලයක් තිබුණාට ඔවුන් නිරන්තරයෙන් කියපු කතාව තමයි ඔවුන්ට චිත්‍රපටයක් ප්‍රධාන චිත්‍රපටයක් මේන් රිලීස් එකක් කරන්න අවශ්‍ය සිනමා ශාලා නැහැ කියලා. ඉතින් අපි එනකොටත් මේ සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තිබිලා ඇති කරගත් එකගතාවයන් තිබුණා. ඒකගතාවයන් තමයි ධාරා 3ක් යටතේ මේක විසඳන්න ඕනේ කියලා. දැන් මම ආවට පස්සේ කරේ නැවතත් ඒ සාකච්ඡා ආරම්භ කළා ඒ ධාරා 3 ස්ථාපිත කිරීම. දැන් ඒකෙන් පස්සේ ඔය මං කියන ඔය දෙවනි ධාරාව කියන එක ඇති කරන්න පුළුවන් වුණා සහ උන්ට අවශ්‍ය මේ නගරබද හෝ වෙනත් ප්‍රධාන තැන්වල අවශ්‍ය මේ සිනමා ශාලා ලබා දීමත් වෙන් කර දීමත් අපි කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් ඔවුන්ගේ දෙවන ධාරාවට අයත් යම් කිසි චිත්‍රපට නාමාවලියක් ඒ කියන්නේ යම් කිසි චිත්‍රපට ප්‍රමාණයක් මුදා හැරීමට උන් කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරේ අපි අපේ මූලික ප්‍රශ්න වෙලා තිබුණේ ඇත්තට අපි එනකොට අපිට චිත්‍රපට 52ක් කියලා ප්‍රමාණයක් තිබුණා මුදා හරින්න. ඒකට අවශ්‍ය මේ අවශ්‍ය මේ පියවරනුත් අපි අරගෙන ඉන්නවා. දැන් ඒක නිසා මම හිතන්නේ
යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවනි. උදාහරණයක් වශයෙන් සමහර සිනමා ශාලා තිබුණේ තාම ප්‍රබල මණ්ඩල යටතේ. හොඳේ. නමුත් දෙවනි ධාරාව හැදීමේදී ඔවුන්ට අනියුක්ත වෙන්න උනා ඒ දෙවනි ධාරාව තුලට. එතකොට ඔවුන්ගේ භාෂාවෙන් කියවනම් මම ඒක මේ කිව්වට කමක් නැහැ. මෙහෙම මේක මේ අවර්ගණයේ ප්‍රකාශයක් කියලා හිතන්න එපා. ඔවුන්ගේ දුක් ගැනවිලා දෙවනි ධාරාව ක්‍රියාත්මක කරනකොට ඔවුන් නිරන්තරයෙන් මට ඇවිල්ලා කිව්වේ අපි ඉස්සර බුරියානිකක් දවසට කෑවනම් අද පාන් කෑල්ලක්වත් කන්න අපිට මේ චිත්‍රපටි වල ලැබෙන අපි බලන්න අපි කොච්චර වීදමක් දරුවද කියලා. උදාහරණයක් වශයෙන් එක්තරා චිත්‍රපට ශාලාවක් තියෙනවා රත්නපුරේ. මම හිතන්නේ කෝටි 4ක් විතර වියදම් කරලා තියෙනවා. හොඳේ. මේ නවීකරණය කිරීමට. ඔවුන්ගේම තනිකර පුද්ගලික ධනෙන්. ඉතින් එතනදී එවැනි ගැටලු තිබුණත් අපි ඔවුන්වත් දිරිමත් කරන්නේ ධාරා ක්‍රමයට අනුයුක්ත වෙලා මේ ප්‍රශ්නය විසඳගෙන ඉදිරියට යන්න. මොකද දෙවෙනි ධාරාව ශක්තිමත් කිරීම කියන එක අනිවාර්ය කාරණයක්. ඒක ධාරා ක්‍රමයට බාහිරව කිසි දෙයක් කරන්න අපිට ඉඩ දෙන්න බෑ කියන එක. ඉතින් මේ නීති රීති අපි කරමින් යනවා සහයෝගයෙන් කටයුතු කරමින් යනවා. මම හිතන්නේ මේ සුබදායි දෙයක් වෙයි. ඇත්තටම මේ ධාරා ක්‍රමය ගැන විශාල වශයෙන් කර්මාන්තය යම් කිසි උමනාවකින් බලන අය ඇත්තටම කියනවා දැන් හොඳ දෙයක් වෙමින් යනවා ඒ කියලා. කසප මහත්මයා ඇත්තටම මේ මම හිතන්නේ මේ ධාරා 3 සාර්ථක වෙද්දී කසප මහත්මයා චිත්‍රපට පොලිම අඩු කරගන්නට හැකියාවක් ලැබිලා තියෙනවද සහ ඇතැම් විට කියනවා ධාරා 3 ක්‍රියාත්මකයි. නමුත් අපේ චිත්‍රපට වලට තාම දිනයක්වත් ලැබිලා නැහැ. මේ දිනෙට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න කියන කාරණේ. එතකොට අනුෂ මෙහෙමයි සභාපතිතුමා සඳහන් කරපු ආකාරයට මේක දීර්ඝ කාලයක් තිස්සේ ආපු සංවාදයක ප්‍රතිඵලයක් තමයි. එතුමා තමයි මේකට නොබියව මේ ධාරා ක්‍රමේ ප්‍රකාශයටපත් කරේ. මේක සරල වශයෙන් ගත්තාම අවුරුදු මම හිතන්නේ 2005-6 වගේ කාලෙක ඉඳලම සාකච්ඡා වෙච්ච කාරණයක්. හරිම කනගාටුයි කියන්නේ. මේ ප්‍රශ්නේ මම තව ටිකක් අතීතයට යන්නම්. 71 චිත්‍රපට සංස්ථාවේ පනතින් 72 දී චිත්‍රපට සංස්ථාව පිහිටුවාට පස්සේ බෙදා හැරීම තනිකර චිත්‍රපට සංස්ථාවේ ඒකාධිකාරයට නතු වෙනවා. පස්සේ ශේෂ්ත්‍රයේම එල්ල වෙන පීඩනය හමුවේ 1999 දී විශේෂ චක්‍රලේඛයක් මගින් බෙදා හැරීම පෞද්ගලික අංශයට පැවරෙනවා. ඒ වෙලාවේ පෞද්ගලික සමාගම් 4ක් ස්ථාපිත වෙනවා. ඔවුන් අතරේ සිනමා ශාලා 350ක් වගේ සංඛ්‍යාවක් බෙදලා යනවා. නමුත් ආපහු ශේෂ්ත්‍රයෙන් ඉල්ලීමක් එනවා සංස්ථාවට මණ්ඩලයක් හදන්න කියලා. ඒ අනුව තමයි පස්වෙනියට රිද්මා මණ්ඩලය හැදෙන්නේ. එදා පෞද්ගලික අංශයට පවරනකොට සිනමා ශාලා 350ක් තිබුණා. අද කනගාටුවෙන් වුණත් සිනමා ශාලා 185යි අපිට තියෙන්නේ. ඒ 185 නොත් සිංහල චිත්‍රපටි පෙන්වන්න සිනමා ශාලා තියෙන 133යි. එතකොට මේ 133 5 දෙනෙක් අතරේ බෙදිලා තියෙනවා. ඔක තමයි ප්‍රශ්නේ. එතකොට 133 5 දෙනෙක් අතරේ බෙදුනහම කිසිම කෙනෙකුට EAP මණ්ඩලයත් ඇතුළත්ව කිසිම කෙනෙකුට සියලුම නගර ප්‍රධාන නගර ආවරණය වන පරිදි ප්‍රධාන චිත්‍රපටයක් මුදා හැරීමේ අපහසුතාවය තිබුණා. ඒ නිසා තමයි EAP මණ්ඩලයේ කාලාන්තරයක් තිස්සේ අනිකුත් මණ්ඩලවල සිනමා ශාලා ලබා ගනිමින් පිටපත් වැඩි සංඛ්‍යාවක් මුදා හැරියේ. රිද්මා මණ්ඩලයේ පුළුවන් විදිහට මුදා හැරීම් කරා. සභාපතිතුමා සඳහන් කරපු ආකාරයට ඉතිරි මණ්ඩල තුනටම නිසි මුදා හැරීමක් කරන්න බැරුව වසර ගණනාවක් තිස්සේ එකම තැන මේක හිර වුණා. ඒ නිසා තමයි මේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ගොඩ ගැහුනේ. ඒ නිසා මේ අපි කලින් කිව්වා වගේ මේක එකඟතාවයට ගන්න ටිකක් අමාරු වුණා. මොකද කැපකිරීම කරන්න වෙනවා හැමෝටම. කවුරුත් දිනන්නේ නැහැ. ඒ නිසා මේ කැපකිරීම කරලා මේ 133 තුනට බෙදමුයි කියන යෝජනාව දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. සභාපතිතුමාට පස්සේ එතුමා බය නැතුව ඒ තීන්දුව ප්‍රකාශයටපත් කරා. අපි මාධ්‍යයකටවත් මේ තොරතුරු කිව්වේ නැත්නම් අපි තාමත් අත්හදා බලමින් මේක ඉන්නේ. ඒ නිසා තමයි අපි මාධ්‍ය හමු පවත්වමින් සංදර්ශන කරන්නට ගියේ නෑ. අපි මෙන්න ප්‍රශ්නේ විසඳුවා කියලා. මේකට මේ එක්තරා විසඳුමක් දුන්නේ. මේ අවුරුද්දක වගේ කාලයක් අපි මේක අත්හදා බලමු. මේකේ ප්‍රශ්න තියෙනවා වෙන්නට පුළුවන්. අපි මේ ප්‍රශ්න කොහොමද හදාගන්නේ? කොහොමද මගහරවා ගන්නේ? කොහොමද අර චිත්‍රපටි පොලිමට විසඳුමක් දෙන්නේ? මේවා ඉදිරියේදී විසඳාගත යුතුයි. නමුත් දැන් පැහැදිලිව මාවත විවෘත කරලා තියෙනවා. ධාරා 3ක් තියෙනවා. මේ ධාරා 3ෙන් තමන්ගේ චිත්‍රපටය ලංකාවේ පිළිගත් නගරවල ආවරණය වන පරිදි සිනමා ශාලා 45ක මුදා හරින්නට අවස්ථාව වසර ගණනාවකට පසුව දැන් නිෂ්පාදකයන්ට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සැලසීලා තියෙනවා. ගැටලු තියෙනවා. නමුත් මේ ගැටලු ඉදිරියට විසඳා ගන්නට අපි මේක මාවතක් කරගෙන තියෙනවා. ඔව් එතකොට මේ ජාතික චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අධ්‍යක්ෂණය යටතේ පැවැත්වෙන සිනමා උළෙලවල් වලදී හොඳම සිනමා නිර්මාණය බවට පත්වන සිනමා නිර්මාණ පවා තවමත් පොදු ප්‍රේක්ෂකයන්ට දකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට කතා කරමු අනුස දැන් අද දවස පිළිබඳව කතා කරමු. මේ වෙනකොට කල්කටා චිත්‍රපටවල නියෝජනය කරන චිත්‍රපටයක් වෙනවා. ගිය සතියේ අපි කතා කරා. ඔව් මෝටර් බයිසිකල් චිත්‍රපටය. මොකද සාක් චිත්‍රපට උළෙලත් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදීමයි පවත්වන්නේ. එතනදීම තමයි සාක් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්නේ. එතකම මෙවර පවත්වන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථාව වැඩි දායකත්වයක් ලබා දුන්නා. ඒ සිනමා
සිනමා උළෙලෙත් හොඳම චිත්‍රපටය බවට පත් වෙනවා මෝටර් බයිසිකල් චිත්‍රපටය. දැන් මෙවැනි චිත්‍රපටවලට කියන්නේ ප්‍රදර්ශනය වෙන දින කාලවකවානුවක්වත් නැතිවීම කොයි විදිහටද සංස්ථා පැත්තෙන් දකින්නේ? කියන්නේ කොහොමද ඒකට දක්වන දායකත්වය? මෙහෙමයි මේ සම්බන්ධයෙන් අපේ අදහසක් තියෙනවා. ඒ තමයි අපේ මෝටර් බයිසිකල් චිත්‍රපටය අත්‍තරම මම එනකොට තිබුණේ ඊළඟ නියමිත මේ තිරගත වීමට නියමිත චිත්‍රපට නාමාවලිය. නමුත් සංස්ථාව වශයෙන් ওই සාක් ෆිල්ම් ෆෙස්ටිවල් එකනකොට අපි එතුමාට සමීර නාවටන මහත්මයාට කිව්වා මේ ඔයාගේ චිත්‍රපටය මේකට ඉදිරිපත් කරන්න කියලා. එතුමා පුද්ගලිකව දන්නවා අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දුන්නා සහ ඒකෙන් තමයි ඔහු මුල්ම මේ සම්මානය ලබා ගත්තේ. ඊට පස්ව ඔහු තව සම්මාන කීපයක් ගත්තා මේ මෙතුමිය කිව්වා වගේ කිසිම සැකයක් අපි තියාගත යුතු නැහැ, බිය යුතු නැහැ. අපි අනිවාර්යෙන් ජාතික චිත්‍රපට සංස්ථාව වශයෙන් එකක් අපිට වගකීමක් තියෙනවා ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවට දාලා සිනමා පාසලේ නිර්මාණය. දෙවෙනි එක ඔහුගේ ප්‍රථම මේ අධ්‍යක්ෂණය. ඔහු අයිත් එක ඔහු බොහොම තරුණ වයසේ සිටින මේ බොහොම මේ ආවේගශීලී තාම දක්ෂ නිර්මාණ හැකියාවක් සහිත ඊටාම මේ ප්‍රතිභාවක් සහිත තරුණේ. ඉතින් ඔහුගේ නිර්මාණයට කිසිම ආකාරයක චිත්‍රපට සංස්ථාව ඊළඟ නියමිත තියෙන චිත්‍රපටයේ මේ තිරගත වීම නියමිත චිත්‍රපට අතරේ අසාධාරණයක් කරන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා ඊටාම සුළු කාලයක් ඇතුළත අපි එතුමාගේ චිත්‍රපටයේ මුදාහරණ කටයුතු කරනවා කියලා. හොඳයි ඒ පණිවිඩය එහෙම ලබා දෙන අතරවාරයේ අපිට විරාමයකට යන්න කියලා කාලේ ආරාධනා කරනවා. විරාමයෙන් පසුව නැවතත් ඔය ධාරා පිළිබඳව සහ ඊට පස්සේ තවත් කතා බහට වඩාත් වැඩියෙන් ලක් වෙච්ච කාරණයක් තමයි මේ පුද්ගලික නාලිකා හරහා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම කියන කාරණේ පිළිබඳවත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරු ගී කාල වේලාවත් මතක් කරන රාත්‍රී 8යි විනාඩි 25යි. අපි අපේ රටේ යහපත් සිනමාවක් උදෙසා වන කතිකාවතේ අද සිනරුගේ තුලින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් දීපල්ටන් රත්න මහත්මයා සහ අපි කස්සප සෙනරත් මහත්මයා සමග සාකච්ඡා කරන්න කතා කරන්නේ. ඒ කතා කරන අතරවාරදී අපි ධාරා 3ක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සහ මේ පොලිමට යම් පිළියමක් නැත්නම් ඒ සඳහා මේ ගැටලු निराකරණය කරන්න පිටුවහලක් මේ තුලින් ලැබෙනවද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරේ. අතරවාරේ චන්ද්‍රරත්න මහත්මයා සමග අපි සාකච්ඡා කරා මේ මැදිරියේදීම ඔහු ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් සහ විදේශ සිනමාවේ උට තියෙන අත්දැකීම් සහ ලංකාව ඩිජිටල්කරණය කිරීම මේ ආදී කාරණා බොහෝමයක් පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් ඒ තොරතුරුත් එක්ක අපි කතා කරොත් එහෙම දැන් මොකද මේ නාත් ඒකද ඔහු කිව්වේ මේ ඩිජිටල්කරණයට දැන් ලංකාව පරක්කු වැඩේනේ. අනිත් රටවල් ඩිජිටල්කරණය සිදු වෙලා අවසන්. ඒ නිසා තමයි ඔහු තවත් අලුත් ක්‍රමවේදයක් ලාංකික සිනමාවට එකතු කරනවා කියලා. ඒ අතරවාරයේ මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා තිබුණා. විවිධ උදවිය විවිධ අදහස් පළ කළා. ඇත්තටම මේක සිනමාවක්ද? දැන් පුද්ගලික රූපවාහිනී නාලිකා හරහා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ලබා දීම. හැබැයි ගැටලුවක් නැහැ, පෙන්වන්න ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන අතරවාරයේ ඒ චිත්‍රපට නැවත අපේ රටේ මේ ධාරා ඇතුලේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ඇතුලේ ප්‍රදර්ශනය කිරීම කොයිතරම් යුක්තියුක්ත කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. මේ පිළිබඳව මම හිතන්නේ ඔබතුමාට සභාපතිතුමනි අදහස් තියෙනවා. ඔව්. ඊට ඉස්සෙල්ලා මේ අපි චිත්‍රපට බෙදාහැරීම කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරමින් හිටින නිසා ඒ හා අදාළ වෙන තව කාරණයක් මම කියන්න ඕනේ. මීට පෙර සිටිය සභාපතිවරු කෙසේ සිදුවද මම දන්නේ නැහැ. මම නම් හිතන්නේ වර්තමානයේ සභාපතිවරු වශයෙන් චිත්‍රපට පෙන්වීම කියන කාරණේ ඒ පෙන්වන චිත්‍රපට මොනවාද ඒ අනුපෙළ ගස්සන්නේ කෙසේද කියන කාරණේ දැන් මගේ අතේ තියෙන ඕන එකක් නෙමෙයි. ඒක යම් කිසි පිළිගත් උගත් ශේෂ්ඨට අදාළ ප්‍රවීණයන් විසින් සඳහන් මණ්ඩලයක් විසින් තීරණය කළ යුතුයි. දැන් මම වහවහ ක්‍රියාත්මක වෙන්නේ ඉතා ඉක්මනින්ම යම් කිසි සුදුසුකම්ලත් මණ්ඩලයක් පත් කිරීමට. ඊට පස්සේ ඕනම පුද්ගලයෙකුට පුළුවනි ඔවුන්ට තමන්ගේ චිත්‍රපටි පෙන්වා ලබා ගන්න ලකුණු අනුපිළිවෙල මත හෝ වෙනත් නිර්ණායකයන් මත ප්‍රමුඛතාවය ලබා ගැනීම කාර්ය කරන්නේ මණ්ඩලයට යටත්ව. ඔබතුමා චන්ද්‍රරත්න මහත්මයා ගැන කියපු නිසා මම කියන්නේ චන්ද්‍රරත්න මහත්මයා කියන්නේ සිනමා ශාස්ත්‍රයේ දැවැන්තෙක්, ඉතා වටිනා පුද්ගලෙක් අපේ සිනමා ශාස්ත්‍රයට. එතුමා මාවත් හමු වෙලා ඔය ගැන කතා කරා. මම කිව්වේ අද දැන් මේ නීති රීති මම හදපු ඒවාත් නෙමෙයි. මේ ඔක්කොම එල්ල අපිට ඉස්සලා කාර්යක පවතගෙන නේවනේ. සහ මේවා ශාස්ත්‍රය පිළිගත් දේවල්නේ. ඉතින් ඒ පවතින නීති රීති යටතේ නම් ඔය මේ පෞද්ගලික නාලිකාවල මම ඒවා නම් කියන්නේ ඒ ආකාරයේ උදාහරණ පෙන්වීමට ලැබෙන චිත්‍රපට සිනමා කියන වචනේ යටතට ගන්න පුළුවන් කමක් නැහැ කියන එකයි කිව්වේ. ඒ සම්බන්ධයෙන් කතිකාවක් ඇති වෙන්න ඕනේ. ඒක සිනමාව කියලා පිළිගන්නවාද? ඒව නැවතත් අපේ ප්‍රධාන චිත්‍රපට ශාලාවල උදාහරණයක් අපි අවස්ථාව දෙනවාද කියන එක තීරණය කිරීම මට අදාළ දෙයක් නෙමෙයි.
නමුත් දැනට පවතින තත්ත්වයේ යටතේ සහ දැනට තියෙන ප්‍රශ්නත් එක ගත්තහම විශාල චිත්‍රපට සංඛ්‍යාවක නිෂ්පාදනයට මේ තියෙන සිනමා ශාලා ටිකත් මදිලා තියෙනවා දැන් මේ අවස්ථාවේ පෙන්න ගන්න. ඉතින් ඒ අවස්ථාවක තව කොහේ සමාගමකින් චිත්‍රපටයක් හරි මොකක් හරි පෙන්වුවා කියලා මේ සිනමා ශාලාව නැවත බුක් කරගන්න આવොත් එහෙම එතනත් ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒවා කෙසේ වුවත් මම කිව්වේ මේ දැනට තියෙන තත්ත්වය අනුව නම් මම ඒව සිනමා කියලා පිළිගන්නේ. එතුමත් ඒක පිළිගත්තා නෑ. එහෙම අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ වැඩිපුර චිත්‍රපටයක් ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ඒ අදාළ සමාගම් හරහා යවන එක විතරයි කියලා. ඒකෙන් අතන ප්‍රේක්ෂක රසිකත්වයට වැඩිපුර සිනමා සම්බන්ධයෙන් දැන් තියෙන උද්‍යෝගයට වඩා වැඩි දෙයක් ඇති වෙනවා කියලා එතුමා ඒකත් ඇත්ත. ඉතින් ওই කාරණා සම්බන්ධයෙන් මට කියන්න තියෙන එක මම හැමතිස්සෙම කියන්නේ ප්‍රධාන සිද්ධීන් සම්බන්ධයෙන් එක පාර්ශවයන් උදාහරණයක් වශයෙන් අධ්‍යක්ෂකවරක පැත්තක නිෂ්පාදකවරු තව පැත්තක එතකොට මණ්ඩල වල අය තව පැත්තක සංස්ථා වශයෙන් අපි සහ මේ ආකාරයට බෙදලා ඉන්නවනේ. එකම ප්‍රශ්න දිහා බලන ආකාරයෙන් වෙනස්. සතයි මම කියන්නේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් මම පත්වුවාට පස්සේ කිව්වෙත් හමු වෙන හැම කෙනාම යම් කිසි කතිකාවක් ආරම්භ කරමු. සාකච්ඡාවක් ආරම්භ කරමු. ඒ සාකච්ඡාව සමාජගත කිරීම දෙපැත්තටම හොඳයි. එකක් සිනමා සම්බන්ධයෙන් උද්‍යෝගිකව ඇති වෙනවා යම් කිසි මිනිසෙකුගේ දැනුවත් වීමකුත් වෙනවා. දෙවෙනි එක පොදු තීරණ ගැනීමේදී යම් කිසි එක ප්‍රතිපත්තියකට සියලු දෙනාට එකතු වෙන්නත් පුළුවනි. ඉතින් ඒ කාරණේ ආරම්භ කිරීමෙන් තමයි මේ අවසානයේ මේ බොහෝ ගැටලු වලට විසඳුම් සොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. එච්චරයි මට ඔය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. හොඳයි ගස මහත්මයාට විශේෂයෙන්ම අපේ මේ බෙදා හැරීම් සම්බන්ධයෙන් සහ ඒ ධාරා සම්බන්ධයෙන් එහෙම කතා කරනකොට ලංකාවේ චිත්‍රපට සංස්ථා පනත සම්බන්ධයෙන් කතා කරනවා. මේක 972 පනත ක්‍රියාත්මක වෙන මේ යාවත් කාලීන වී නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවා. යාවත් කාලීන විය යුතුද නැත්නම් කුමක්ද විය යුත්තේ? ජාතික චිත්‍රපට සංස්ථා පනත 1971 අංක 47 දරන පනත සහ ඒක 1980 දී අපහු සංශෝධනයටත් බඳුන් වුණා. මේ පනත සංශෝධනයේ විය යුතුයි කියලා පසුගිය කාලෙදී මතයක් ඇති වුණා. මේ මතය ඇති වෙන ප්‍රධානතම හේතුව උනේ අංකිත තාක්ෂණයේ ඩිජිටල් තාක්ෂණයේ හඳුන්වා දීමත් සමග මේ චිත්‍රපට කියන නම එහෙම නැත්නම් මේ අර්ථ දැක්වීම මිලිමීටර් 35 සෙලුලොයිඩ් පට අර්ථ දැක්වීම වෙනස් විය යුතුයි කියන මතේ තුල පිහිටා. ඊට අදාළ වන නිර්දේශ නියමයන් අමාත්‍යාංශය හරහා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට පවා යොමු කර තිබෙනවා. ඊට අදාළ කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය ලැබුණු වහාම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. නමුත් ඒ අර්ථ දැක්වීම නමුත් පනත මම හිතන්නේ අදටත් බලංගුයි සහ අදටත් ඒ හරහා අපිට ක්‍රියාත්මක වීමේදී බාධාවක් මතුවලා නැහැ. පනතට අවශ්‍ය බලතල සභාපතිවරයා සතු බලතල චිත්‍රපට නියාමනය ගෙන්වීම බෙදා හැරීම සම්බන්ධ දේවල් එහි ඉතාමත්ම හොඳින් මැනවින් සඳහන් වෙනවා. ඉතින් මම හිතන්නේ පනත වෙනස් වීමක් වුණත් ඉදිරියේදී වෙනස් වීම විය යුත්තේ කාලානුරූපීව කියන කාරණේ අපි පිළිගන්නවා. නමුත් පවතින පනත විශාල බාධාවක් වෙලා නැහැ ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩ කටයුතු සඳහා. ඔව් දැනිපතින් දැන් මේ විදිහට විවිධ කරුණු කාරණා ප්‍රශ්න අපිට මතුවෙනවා. ඒ අතරේ මහ ජනතාවගේ පැත්තෙන් ඉඳලා රසිකත්වයේ පැත්තෙන් ඉඳලා සහ අපිට යොමු වෙච්ච කාරණා පිළිබඳව අද දවසේ අපි පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍යයි. දැන් වෙළඳ කියන කාණ්ඩය යටතේ අපිට පුළුවන් ද මේ චිත්‍රපට වර්ගීකරණය කරන්න සහ ඒ තුලින් යම් සහන ලබා දෙන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒක කරන්න හැකියාවක් ලැබිලා නැහැ නේ. ඒ සමවත්වම මේ වෙනකන්. කොහොම වුණත් සිනමාව ගත්තාම එක පැත්තකින් මේ කර්මාන්තය. තව පැත්තකින් අය කියන මේ කලාවක් කියලා. ওই දෙක අතරනේ තියෙන්නේ. එතකොට කර්මාන්තයක් කියලා කියනවනම් වාණිජ පරමාර්ථයක් නේද? කලාවක් වුණත් වාණිජ පරමාර්ථයක් තියෙනවා. නමුත් ඒ කියන්නේ ලාභය සහ මේ දුවන චිත්‍රපටේ විතරයි නිෂ්පාදනය විය යුත්තේ. එහෙම නැත්නම් අතිශයින්ම මේ බොහෝ රසිකයන් පිළි නොගන්නා එහෙම නැත්නම් බොහෝ අයගේ මේ ඇගීමට ලක් නොවන චිත්‍රපට නිෂ්පාදනවලත් ඒවා පෙන්වීමේ තේරුමක් නැහැ කියන එක නේ. ඒ කියන්නේ කලාත්මක චිත්‍රපට කියලා කියන ඒ සම්භාව්‍ය ගන්නේ සමහර චිත්‍රපට වල තියෙන විවේචනන්නේ. මේවා දැම්මම හරි කරදරේ මේවෙන් අපිට ගානක් හොයාගන්නත් නැහැ. බලන්න මිස් වෙන්නේත් නැහැ. සතපහර වැඩකුත් නැහැ කියලා. නමුත් මම හැම වෙලේම කියන්නේ එහෙම සිනමාවේ කලාව සිනමාවක වැටෙන කලාවක්. ලෝකේ හැමතැනම මේක තියෙනවා. එතකොට අපිට කියන අය කියන්නේ එහෙනම් අර මේ සම්ප්‍රදාන නේද මේ කියන්නේ හෝල්ඩ් ඕවර් එක සුමාන දෙකක් නේ. ඒකේ නම් අඩු කරලා දෙන්න. නැත්නම් සබ්ටයිටල්ස් දාන්න දෙන්න. ඩබින් අපි කියන්නේ ඒවා කරන්න විදිහක් නැහැ මේ අවස්ථාවේ. ඒක සාකච්ඡාවෙන් කරමු. හරිද? සාකච්ඡාවක් ඔයගොල්ලෝ ඇති කරන්නේ. ඒක මට අදාළ දෙයක් නෙවෙයි. මම මේකට සහභාගී අදාළ පුද්ගලයෙක් විතරයි. ඉතින් මම කියන්නේ මේක කලාවක්. කලාවත් අපි රකින්න ඕනේ. හැබැයි කර්මාන්තයත් රකින්න ඕනේ. මේ දෙක අතර සම්බරතාවයක් ඇති විය යුතුයි. ඉතින් ඒකෙදි තමයි මම කියන්නේ අදාළ
ප්‍රබුද්ධ මණ්ඩලයක් පත් වුණොත් චිත්‍රපට තෝරාගෙන මේ ඊළඟට පෙන්විය යුත්තේ කොයි චිත්‍රපටද කියන එක එනකොට කලාත්මක චිත්‍රපට වලටත් දෙන්න ඕනේ ප්‍රමුඛතාවයක්. හැබැයි වාණිජ චිත්‍රපට වලටත් යම්කිසි ඉඩ අවස්ථාවක් ලබා දෙන්න ඕනේ ප්‍රදර්ශන වීමට එක වසරක් තුළ. මේ දෙකම සිද්ධ වෙ යුතුයි. මේ දෙකම සම්බරව යන්න ඕනේ දෙක. ඔබතුමාම කියනකොට දැන් අපි සංස්ථාවේ මණ්ඩල සම්බන්ධයෙන් අපි කතා කළා. විශේෂයෙන්ම මණ්ඩල පහෙන් එක් මණ්ඩලයක් සංස්ථාවට අයිති. ඒ අතරවාරේ වාණිජ පරමාර්ථ අඩු ඒවා නෙවෙයි ඔබතුමාලගේ මණ්ඩලේ. ඔව් එහෙම තමයි. දැන් මේ අපිට ඇවිල්ලා තියෙන චිත්‍රපට වලින් අතිමහත් බහුතරයක් ඇත්ත කියන්න බොරු කියන්න ඕනේ නෑ. ප්‍රසිද්ධ වෙනත් මණ්ඩල වලින් ප්‍රතික්ෂේප කරපු ඒවා. ඒ සම්බන්ධයෙන් දැන් අපි සාකච්ඡාවක් පටන් ගන්න ඒ අදාළ ප්‍රබල මණ්ඩලයේ සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඇත්ත අපිට එන ගොඩාක් චිත්‍රපටි අපේ චිත්‍රපටි ශාලා හිමියම කියනවා සර් දුවලා වැඩක් නෑ. අපි ජීවත් වෙන්න විදිහක් නෑ. මේවා දුවලා තව ටික කාලෙ මේවා වහලා මේ සතෝසාරි කාගිල්සාරි වෙන මොකටද මේක දීලා දානවා. ඉතින් මං කියන්නේ එහෙම කරන්න බෑ. ඒ අතරට අපි දුවන චිත්‍රපටියුත් හොයාගමු කියලා. දැන් ওই සුගතකෝකා වගේ එකකට ගොඩක් අය සතුටු වෙලා තියෙන තේකයි. හැබැයි සුගතකෝකා විතරක් නෙමෙයි මේ චිත්‍රපට සංස්ථාවක් කියමුනේ. චිත්‍රපටි තාම සම්භාව ගන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු තැනට ඉන්න මේ පොලිමේ. ඔවුන්ට අවස්ථාව දෙන්නේ නැහැ. මේක 70 දශකයේ තුනානේ. ඕනම දශකයක සිනමාවේ තාම මේ කීර්තිමත් ලාභදායී යුගයේදී පවා මේ දෙකම බැලන්ස් වුණා. සමානව ගියා. ඉතින් අපි අපේ වක්කීම මේක. ඉතින් අවාසනාවට අපිට ලැබිලා තියෙන්නේ අර බොහොම කලාත්මක ගණේ ඒවා තමයි අපිට ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. සමහර ඒවා නම් සමහර ඔය 50 සමහර ඒවා ගත්තාම සිනමා පාට කියලා කියන්නත් බෑ කියලා තමයි ගොඩක් අය කියන්නේ. අපි ඒවා සුළු ප්‍රමාණයක් අපි අයින් කළා දාමු. ඉතුරු ඒවා අපිට ඒ වක්කීම දෙන්න බෑනේ. ඉතින් මේ දෙක අතර මේ සම්බරතාවයක් තියෙන්න ඕනේ. ඒක තමයි චිත්‍රපට සංස්ථාවේ වක්කීම වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන එච්චරයි. තසමාත්මකට අවස්ථාව දෙමු. නාත් සහ අනුෂා දැන් සභාවතුමා සඳහන් කරපු එකට තවත් එකතු කිරීමක් කරන්න මම හිතුවා මේ දැන් ඔබේ ගුවන්විදුලි නාලිකාව හරහා මෙවැනි වැඩසටහනක් වෙන් කරනවා. මම දන්නේ මේ වර්තමානයේ පවතින ගුවන්විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා වලින් මෙවැනි සිනමා වැඩසටහන සඳහා මෙවැනි කාලයක් වෙන් කරන වෙනත් වැඩසටහන් තියෙනවද කියලා. මොකද මේකත් එක්තරා විදිහකින් අගය කරන්නට ඕන. මොකද මේ සිනමා කතිකාව කියන දේ අපේ රටේ නැති වෙලා තියෙන්නේ. අපි චෝදනා කරනවා කතා කරනවා දැන් පත්තරවලත් සමහරලාට සතියේට එක පිටුවක් වෙන් කරනවා. ඉතින් ඒකේ බණින එක විතරයි තියෙන්නේ. නමුත් අපි කතිකාවක් ඇති කරනවාද කියන ප්‍රශ්නේ එතන තියෙනවා. අපි මේ අපි කියනකොට මේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් මේ කියන්නේ අපි මේ උපේක්ෂා සහගතව මේ දේවල් බෙදා හදා ගන්නට ඕන. අනිත් කෙනාගේ මතය සහ මොකක්ද ඇත්තටම ගැටලුව කොතෙන්ටද අපි විසඳුම් දෙන්නට ඕන. මේ සම්බන්ධයෙන් වේදිකාවක් තැනෙනවා හරි අඩුයි. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල කනගාටුයි කියන්නේ මේ බුද්ධි මණ්ඩපේ නැහැ. ඒ වගේම එතනින් එහා සමාජ කතිකාවත් හැදිලා නැහැ. මම හිතන්නේ ඔබ දරන වෑයමත් අපි අගය කරන්නට ඕන. ඉතින් මේ හරහා හෝ යම්කිසි මතවාදයක් එළියට යනවා නම් මේක අහගෙන ඉන්න ශ්‍රාවකයන් ඒ වගේම ශාස්ත්‍රයට සම්බන්ධයි සම්බන්ධ නැති අය සිනමාව ගැන කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වුණත් මේක අහගෙන යම් තාක් දුරකට හරි අවබෝධයක් ලබනවනේ. මේ මොකද්ද මේ ගැටලුව කියලා නැත්නම් අපි පුරුදුලා ඉන්නේ සිනමා ශාලාවට ගියා. ටිකට් පතක් ප්‍රවේශ පත්‍රයක් ගත්තා. චිත්‍රපටිය බැලුවා ගෙදර ආවා. නමුත් මේකේ පිටිපස්සේ කාරණේ කොච්චර මේ අමහිරිද කියන එක. තිරේ පිටුපස කතන්දරේ. ඔව් දැන් අපි සුන්දරව දකිනවා තිරෙන් මෙහා මේ පිට. නමුත් ඒ පිට කොච්චර දුෂ්කර කාර්යයක් තියෙනවද මේ පරිපාලනයේදී තියෙන ගැටලු මේ ශාස්ත්‍රයක් මේක අපි කියන්නේ මේ ඕනෑම ශාස්ත්‍රයක ප්‍රශ්න තියෙනවා. ඕනෑම ශාස්ත්‍රයක හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා. ඒක පිළිබඳ කිසි තර්කයක් නැහැ. නමුත් අපි කර්මාන්තයක් විදිහට මේ දේවල් සංස්කෘතියේ කොතරම් දුරට අපි අවශෝෂණය කරගෙන තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි පාසල් විෂය ධාරාවේ වුණත් සිනමාවට දීලා තියෙන තැන කොතනද දැන් මාධ්‍ය විෂය ඉගෙන ගන්නවා. මම දන්නේ එතන සිනමාව කියන කාරණේට කොච්චර තැනක් ඉඩ තියෙනවද කියන එක. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිනමාව පිළිබඳ මොකද්ද තියෙන හැදෑරීම මොකද්ද තියෙන කියවීම. අපි දන්නවා ජාත්‍යන්තර තලයේදී මම අර කලින් උදාහරණයක් කිව්වා වගේ ඇමරිකාව ඒ වගේම මහා බ්‍රිතාන්‍යය යුරෝපා විශ්වවිද්‍යාල වලින් සොයා ගන්නා නිර්ණායක තමයි ඔවුන් ලබා දෙන්නේ ශාස්ත්‍රයට. දැන් උදාහරණයක් විදිහට මේ රියැලිටි වැඩසටහන් ප්‍රසංගික තත්ත්ව සජීවී වැඩසටහන් එන්නේ විශ්වවිද්‍යාල නිබන්ධනයක් තුලින්. ඒ තුලින් ආපු එකක් තමයි රූප මාධ්‍යයෙන් වුන් අත්හදා බලන්නේ. ඇමරිකාවේ සිද්ධ කරන බොහෝ ඔබ දන්නවද මේ රූපවාහිනී තිරේ මත කියන්නේ කැමරාව දිහා බලාගෙන ප්‍රවෘත්ති කියවීම හඳුන්වා දෙන්නේ කොලොම්බියා විශ්වවිද්‍යාලේ. ඒක තමයි මිලියන ගානකට වුන් අලෙවි කරනවා රූපවාහිනී නාලිකාවලට. නමුත් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය මොනවද ඇවිල්ලා තියෙන්නේ අපේ මාධ්‍ය ශාස්ත්‍රයට? අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ
ගියාම ඉගෙන ගන්න තියෙන්නේ අහවල් නාලිකාව කරන වැඩසටහන ගැන අපි ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලය ඇතුලේ. අපි අලුත් දේවල් තියෙනවද? අලුත් දේවල් තියෙනවද? මේ මතවාද එන්නට ඕන. මේවා කතා කරන්නට ඕන. ඒවා තමයි සමාජගත වෙන්නට ඕන. ඉතින් ඔබේ වැඩසටහන මම හිතන්නේ හොඳ අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ඇගීමක් කරන්නට ඕන. හොඳයි අපිට ගීත විරාමයක් ලබා ගන්න කාලය තියෙනවා. ඊට පස්ව අපිට කතා කළ යුතු දේ බොහොමයි. ඒ අතරින් අර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් කතා කරමු නිසා ප්‍රවේශ පත්‍ර වලට ඇත්තට මොනවද වෙන්නේ? ඒක ඒ මුදල් හරියාකාරයෙන් නිෂ්පාදකයාට නැත්නම් ඒ අදාළ පුද්ගලින්ට යනවද? මේ ලංකාවේ මිලියන 5ක් විතර වගේ සිනමා රසිකයෝ ප්‍රේක්ෂකයෝ ඉන්නවා කියලා කිව්වා. මේක හරි සංගරණයක්ද? මේ කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමු. රාත්‍රී 8යි විනාඩි 44යි අවසන් විනාඩි කිහිපය තමයි කාලේ. කතා කළ යුත්තේ බොහොමයි. දැන් ඒ අතරවාරේ අපි ප්‍රවේශ පත්‍ර කාරණේ පිළිබඳව සැකවින් කෙටින් කතා කරන්න සිදු වෙනවා. දැන් ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයටත් මේ ක්‍රමවේද අපි හඳුන්වා දෙතු. දියුණු රටවල මේවා පාවිච්චි වෙනවා. තාක්ෂණය පාවිච්චි කරන්න ඕන හොඳ දේවල් වලට. ඒ අතරවාරේ දැන් ලංකාවේ සිනමා ශාලාවල ප්‍රවේශ පත්‍ර අලවිය මේවා නිසියාකාරයෙන් සිද්ධ වෙනවද? ඒ තුලින් අගතියක් සිද්ධ වෙන්නේ නැද්ද? මේ ආදී කාරණා වලටත් සංස්ථාව පැත්තෙන් යම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවක් තිබුණා කියලා තොරතුරු වාර්තා වුණා. ඔව් සභාපතිතුමාගේ අදහසක් විදිහට ඉදිරියේදී ලංකාවේ ක්‍රියාත්මක සියලුම සිනමා ශාලා සඳහා මේ ඩිජිටල් තාක්ෂණයෙන් ටිකට් පත් නිකුත් කිරීමකට අපි දැනට අවශ්‍ය කෙටුම්පත් කරලා තියෙනවා. ඔබ දන්නවා අදටත් මේ අතින් කඩලා දෙන ටිකට් තමයි තියෙන, ටිකට් පොත් තමයි තියෙන්නේ. සිනමා ශාලාවට ගියාම මේ වැඩසටහන විශාල පිරිසක් සවන් දෙන නිසා අපි මේකත් අවස්ථාවක් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි බස් එකකට නැග්ගාම ටිකට් එකක් ගන්න පුරුදු වෙලා තියෙනවා. දුම්රියකට නැග්ගාම ටිකට් එකක් ගන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් සිනමා ශාලාවට යනකොට මේ ටිකට් එක කියන දේ පිළිබඳ ඔබ එහෙම සැලකිලිමත්ද? ඒක සැලකිලිමත් විය යුතු දෙයක් අනිවාර්යයෙන්. මොකද ඔබ නරඹන චිත්‍රපටය සඳහා විශාල පිරිවැයක් දරලා තියෙන නිෂ්පාදකයා. ඒ වගේම මේක බෙදා හරිනට ඒ බෙදා හැරීමේ සමාගම විශාල පිරිවැයක් දරලා තියෙනවා. ඒ වගේම සිනමා ශාලා හිමියා ඔහුත් විශාල දායකත්වයක් ලබා දෙන නිසා ඔබ ගෙවන මුදලට ලැබෙන ටිකට් පත පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒක නියමිත විදිහට මුද්‍රණය කරපු නිවැරදි අංක සටහන් කරලා තියෙන, මිල සටහන් කරලා තියෙන ටිකට් පතක්ද? මොකද ඇතැම් අවස්ථාවලදී අපිට වාර්තා වෙනවා විවිධ අක්‍රමිකතා වෙනවා කියලා. ඉතින් අපි ඒ නිසා තමයි සභාපතිතුමාගේ අදහසක් විදිහට මේක ලෝකයේ මේ තාක්ෂණයේ තියෙන ඩිජිටල් තාක්ෂණයට අනුගත වෙච්ච පරිගණක ආශ්‍රිතව ලබා දෙන ටිකට් පතක්. මොකද මේ ටිකට් පතේ තියෙන විශේෂ වාසිය තමයි ඒ වෙලේම නිෂ්පාදකවරයාට බෙදා හැරීමේ සමාගමට එහෙම නැත්නම් ශාලා හිමියාට ස්වයංක්‍රීයවම ඔහු සතුව තියෙන පරිගණකයේ හෝ වෙනත් මෙවලමක ඒ තොරතුරු සටහන් වෙනවා. මේ වෙලාවේ මෙන්න මේ ටිකට් පත නිකුත් වුණා, මේ ආදායම මේ විදිහට බෙදුණා කියන. නැත්නම් අපිට දැනට තියෙන්නේ අතින් කඩලා ටිකට් එක දෙනවා. ෂෝ ටයිම් එක පටන් ගත්තට පස්සේ අතින් මේක එකතු කරලා කොලේට දාලා ගාන බැලන්ස් කරලා ඒ ක්‍රමවේදය තමයි අදටත් බහුතරයක් සිනමා ශාලාවල ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි තාක්ෂණයේ ඉදිරියට ගිහලා මේ තාක්ෂණයේ යහපත් ප්‍රතිඵල අපි ලබාගත යුතුයි. අපි ඒ සඳහා එළඹෙන වසරේදී ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් ගණනය කිරීම නිවර්දිව කරගන්නත් හැකියාව තියෙන දැන් මිලියන 5ක් විතර වගේ ප්‍රමාණයක් ලංකාවේ චිත්‍රපට නරඹනවා කියලා අපි හිතුවට තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඔව් අපි ඒ සංඛ්‍යා ලේඛන කිව්වේ අපට ලැබෙන මේ DR එහෙම නැත්නම් ඩේලි රිපෝට් කියන සාධකයේ මත පදනම් වෙලා. මොකද මේකට තොරතුරු එකතු කරන්නේ ශාලා හිමියා නෙමෙයි, ශාලාවෙත් වැඩ කරන සේවකෙක් වෙන්නට පුළුවන්, කළමනාකරු වෙන්නට පුළුවන්. ඔහු අතින් යම් අතපසු වීම හිතාමතා හෝ නොහිතා වෙන දේවල් වෙනවා. ඉතින් අපි මේක මීට වඩා සුමට ක්‍රියාවලියකට ගියොත් අපිට නිවැරදි දත්ත ෂණයෙන් ලබා ගන්නට පුළුවන් තත්ත්වයක් උදා වේවි. සභාපතිතුමා දැන් අපි සරසවි චිත්‍රාගාරය පිළිබඳව කතා කළ යුතුයි. සංස්ථාව පැත්තෙන් යහපත් ප්‍රවණතාවයක් සිනමාවේ අභිවෘද්ධිය සඳහා අරගෙන තියෙනවා සරසවි චිත්‍රාගාරය හරහා. ඔව් සරසවි චිත්‍රාගාරය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මම මේ සභාපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ ගැන සොයා බැලුවා. භාණ්ඩාගාරයෙන් මිලියන 30ක මුදලක් ඇවිල්ලා තිනවා. වසර දෙකක් කාලයක් තුළ නැවත ඒවා භාණ්ඩාගාරයටම ගිහිල්ලා තියෙනවා. මේ මොකද මේ සරසවි චිත්‍රාගාරයට එවලා තියෙන මුදල් සරසවි චිත්‍රාගාරයේ තාක්ෂණය ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුගත කිරීම සඳහා. නමුත් දැන් මම පැමිණියාට පසු ක්‍රියාත්මක වෙලා ගරු ඇමතුමාගේ උපදෙස් පරිදි වහා මේ ගැන සොයා බලලා අපි මේ මුදල් ලබා ගන්න තියෙනවා. ඊට පස්සේ මම මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවකට පත් කරා. මේ සම්බන්ධයෙන් කමිටියගේ අදහස් අහලා අපි කොහොමද මේ චිත්‍රාගාරය මේ නවීකරණය කරන්න අවශ්‍ය තාක්ෂණය මොනවාද කියලා ඔවුන්ගේ උපදෙස් අරගත්තා. සහ දැන් මේ අවස්ථාව වෙනකොට ඊට අවශ්‍ය අනිකුත් වැඩ කටයුතු කරමින් යනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තවත් එකතු කිරීමක් මම කරන්නම්. මොකද මේ සරසවි චිත්‍රාගාරය මේ ශාස්ත්‍රයේ වෙනුවෙන් රජය විසින් ලබා දෙන තවත් සහන
මිල පදනම මත ලබා දෙන තවත් සේවයක්. ඔබ දන්නවා පෞද්ගලික චිත්‍රාගාර බිහි වෙලා තියෙන චිත්‍රපටයක් හදලා පසු නිෂ්පාදන කටයුතු කරද්දී ලක්ෂ ගාණක් වියදම් කරන්නට ඕන නිෂ්පාදකවරයා. නමුත් සරසවි චිත්‍රාගාරයේ තියෙන පහසුකම් භාවිතයෙන් එය ඊට වඩා අඩු පිරිවැයකට කරගැනීමේ හැකියාව අපි උදා කරලා දීලා තිනවා. ඒ නිසා මෙයත් ශේෂ්ත්‍රයටම ලබා දුන්නු සහනයක්. අපි බලාපොරොත්තු වෙනවා සභාපතිතුමා සඳහන් කරපු ආකාරයට ඩිජිටල් තාක්ෂණයෙන් නිපදවන චිත්‍රපටයක් සම්පූර්ණයෙන්ම පසු නිෂ්පාදන කටයුතු අවසන් කරලා ලංකාවේදීම මේ ඩිජිටල් අවසන් කොපි එක එහෙම නැත්නම් මේ අවසන් පිටපත ලබා ගැනීමේ හැකියාව ඇති මේ කලාපයේ තියෙන සහ විශේෂයෙන්ම ලංකාවේ තියෙන ඉහළම තාක්ෂණය භාවිතා කරන තැනක් බවට මේකපත් කරන්න ඔබ අදටත් surround sound එහෙම නැත්නම් මේ ශබ්ද මිශ්‍රණය සම්මිශ්‍රණය කිරීම සඳහා surround sound කිරීම සඳහා අපි අදටත් යන්නේ ඉන්දියාවට. ඇතැම් සංගීත නිර්මාපකයන් තමන්ගේ සංගීත නිර්මාණ කටයුතු සඳහා යන්නේ ඉන්දියාවට. මොකද අපිට ස්ටීරියෝ සවුන්ඩ්ස් එහෙම නැත්නම් මේ 5.1 කියන ක්‍රමවේදයට මික්ස් කරන්න එහෙම නැත්නම් සම්මිශ්‍රණය කරන්න ඕනතරම් තියෙනවා පහසුකම්. නමුත් surround sound කියන සිස්ටම් එකට කරන්න ලංකාවේ කිසිම ශබ්දාගාරයක් නැහැ. ඒ නිසා ලංකාවේ එහෙම බිහි වෙන පළවෙනි ශබ්දාගාරය බවට සරසවි චිත්‍රාගාරය පත් වෙනවා. චිත්‍රපටි වලට විතරක් නෙවෙයි වෙනත් ඕනෑම ගීත වලට උනත් සරසවි චිත්‍රාගාරයෙන් ඉදිරියේදී මෙවැනි තාක්ෂණයෙන් නිපදවිය මේ හැකියාව උදා වෙනවා. හොඳයි ඔබතුමාම කියනකොට දැන් නැවතත් මම සභාපතිතුමා මත යොමුවෙන්න කැමති බ්ලොක්බස්ටර් සිනමාව සම්බන්ධයෙන් පහුගිය දවස්වල වඩාත් වැඩි සභාපතිතුමනි කතා බහට ලක් වුණා. දැන් තැවැන්ත සිනමාවක් පිළිබඳව කතා කරනකොට අපි සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු මිය කඩන්නේ අතලෙව කන්නේ මේ කර්මාන්තයක් කෝටි 10ක් 12ක් වියදම් කරලා අපි චිත්‍රපටයක් හදනවා. හැබැයි ඉතින් මෙහෙම කොහොමද මේව පෙන්වන්නේ? මෙහෙම පෙන්වන්න යාන්ත්‍රණයක් නැති වුණොත් ඒකට නිසි ක්‍රමවේදයක් නැතුනොත් අපි අය හදන්නේ වැඩක් නැහැ හදලා අපිට. ඇත්තටම හදන්නේ නෙවෙයි හදන්න බෑ. මගේ ප්‍රශ්න මතුවෙනවා. මොකද වෙන්නේ මේ සිනමාවට? මේ ප්‍රකාශය යම් කිසි සාධාරණ බවක් තියෙනවා. හැබැයි අපි මේ සියලු දේවල් බලන්න ඕනේ සාපේක්ෂව මේ පවතින තත්ත්වය තුල. එතනදී අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මම අර කිව්වා වගේ චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් තිබීම. ඒ විශාල සංඛ්‍යාව පැත්තක දැම්මත් 50 ගාන අඩුම ගාන චිත්‍රපටි 20ක්වත් 25ක්වත් ඉතාලම ඉහළ මට්ටමේ චිත්‍රපටි තියෙනවා වාණිජ්‍ය සහ කලාත්මක. ඉතින් මේවා බෙදාහරන ක්‍රමවේදයක් තමයි හදලා තියෙන්නේ. එතනදී ඔය බ්ලොක්බස්ටර් මූවිස් හදන්න ගියාම විශාල පිරිවැයක් යනවා. ඒ පිරිවැය යන්නේ ඇත්තටම චිත්‍රපටි ක්වොලිටි එක මේ පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා කියලා නිෂ්පාදකවරු මහතුත් කියන අධ්‍යක්ෂ ඒක කතාවේ ඇත්තක් තියෙනවා. ඒක මේ අවිවාදිතයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අර කාලයක් තිස්සේ එක දිගටම මේ ගිය ක්‍රමයේ වෙනුවට යම් කිසි කවුරුත් පිළිගත්තා වූ ක්‍රමවේදයකට අනුව දහරා ක්‍රමයේ ඇති කරාට පස්සේ හදිසියෙම නැවත මේකට මේ මැදිහත් වෙලා මේ යම් කිසි ප්‍රමුඛතාවයක් ඔය බ්ලොක්බස්ටර් මූවි එකට දෙන්න ගියාම ඇති වෙන අවුල විතරයි තියෙන්නේ. කෙටියම කියනවා පැරෂුට් වලින් වැඩේ කරන්න බෑ. නෑ එහෙමවත් නෙමෙයි පැරෂුට් කියනවා කියත් මම කියන්නේ කැමති නෑ. මොකද ඒ සියලුම කලා ශිල්පීන් තමයි ජේෂ්ඨ මේ ශ්‍රේෂ්ඨ පිළිගන්න ගෞරවය ලැබු මිනිස්සුනේ. ඉතින් ඕන් තමයි ඉදිරියට ඉන්නේ අපි සභාවතුරු වශයෙන් අධිහිටිය හිට ගියා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම කියන්නේ මම ඇත්තටම පිළිගන්නවා මේ සියලු ප්‍රශ්න තියෙන අතරේ ඔවුන්ටත් යම්කිසි මේ මොහොතක් අපි විවර කරන්න වෙනවා කියලා ඉස්සරහදී ඒ සඳහා යම්කිසි මේ සාකච්ඡාවක් අපි කරමින් යනවා. මොකද ඇත්තටම බැලුවම සමහර මේ අධ්‍යක්ෂකවරු මේ මම හිතන්නේ මේ ලක්ෂ 5000ට වඩා මේ ආදායම ලැබෙන චිත්‍රපටි හදලා තියෙනවා. ඒක විශාල ප්‍රමාණයක් නේද? ලක්ෂ 40ක් එක එක්තරා ජනප්‍රිය මේ අධ්‍යක්ෂක මහත්මයෙකුගේ චිත්‍රපටි ලක්ෂ 5000ක කියන්නේ මිලියන 4ක් ලක්ෂ 40ක් බලලා තිබුණා කියලා කියනවා. එතකොට මේ කර්මාන්තේ පවතින්නත් එපා. අපිට හැමදේම මේ නොසලකා හින්නත් බෑනේ. මේ ක්‍රමවේදයෙන් අනුගමනය කරනවා මේක තමයි සාධාරණ ක්‍රමවේදයෙන් කියලා එහෙමත් කරන්න බෑ. හැබැයි මේවත් යන අතරේ අරවණ තිබෙන යුතු මට්ටමක් තියෙන බව තමයි මම නම් දැන් මේ වෙනුවට වටහාගෙන සිටින්නේ. යම්කිසි ඒකටත් අපි මේ ඒක තමයි මම කියන්නේ සාකච්ඡාව ආරම්භ වෙන්න ඕනේ. කතිකාව. දැන් වලට කියලා එක කණ්ඩායම හැදෙන එක නෙමෙයි වෙන්න ඕනේ. සියලු දෙනා එක තැනක ඇවිල්ලා ඒවට හසර මේ පාදා ගැනීම වැඩ පිළිවෙලක් හදා ගන්න ඕනේ. ලංකාවේ සිනමා සම්මාන වල පිළිබඳව කතා කරනකොට ජනාධිපති සම්මාන වලට මොකද වෙන්නේ? ජනාධිපති සම්මාන වල සෑහෙන කාලයක සිට ක්‍රියාත්මක වෙලා තිබුණේ. මම උත්සාහ කරනවා දැන් මේ ඉදිරි සතිය ඇතුළත අතිගරු ජනාධිපතිතුමා මුණ ගැසිලා ගරු අමාත්‍යතුමාගේ නිර්දේශ මත මේ සාකච්ඡා කළා ඉතා ඉක්මනින්ම ජනාධිපති සම්මාන වල නැවත ආරම්භ කිරීමට. ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මන් කඩන වැඩ පිළිවෙලක් අපි මේ අවස්ථාවේ සකස් කරමින් යනවා.
මම හිතන්නේ අවසන් මිනිත්තු කිහිපයක් ගත වෙන නිසාම හෙට දවසේ සිනමාව ගැන ජාතක චිත්‍රපට සංස්ථාවෙන් මේ කතා බහ කරන කාරණාවලට අමතරව යම්කිසි කාරණාවක් තියෙනවා නම් ඉතාමත් සැකවෙන් කීමේ හැකියාව තියෙනවා. අපි සභාපතිතුමා හෝ සහකාර සම්මාන අධිකාරිතුමා චිත්‍රපට සංස්ථාව විදිහට අපිට කියන්න තියෙන්නේ සිනමාව පිළිබඳ අපිට තියෙන කියවීම. එහෙම නැත්නම් අපි නිෂ්පාදකයාගේ පැත්තෙන් ඒ වගේම ප්‍රදර්ශකයාගේ පැත්තෙන් විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයාගේ පැත්තෙනුත් හිතන්නට ඕන. මොකද කවුරුත් අමතක කරන කෙනා තමයි ප්‍රේක්ෂකයා. අපි මේ මොනවා කරන්නටත් ප්‍රේක්ෂකයා ටිකට් පතක් අරගෙන ගිහිල්ලා සිනමා ශාලාවට ගිහලා චිත්‍රපටය බලන්නට ඕන. අපි කීයෙන් කී දෙනාද ප්‍රේක්ෂකයාගෙන් කතා කරලා අහන්නේ ඔබ ගෙවූ මුදලට ඔබට ඒ අවශ්‍ය රසවින්දනය ලැබුණද? ඔබට ඒ සිනමා ශාලාවේ පහසුකම ලැබුණද? ඒක ගොඩක් දෙනෙක් අමතක කරන කාරණයක්. ඒ නිසා අපි මේ සියලු දෙනාටම සේවා සපයන එකම ආයතනයේ චිත්‍රපට සංස්ථාව. අපි මේ සියලු දෙනාටම මේ සේවාව සපයනවා. චිත්‍රපට සංස්ථාව විදිහට අනාගතයේදී තවත් විවිධ ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඒ සඳහා චිත්‍රපට සංස්ථාව මේ දොරවල් වැහුණු තැනක් නෙමෙයි. ඒක මේ කච්චේරිය වගේ තැනක් නෙමෙයි. ඊට වඩා විවෘත තැනක්. ඒ නිසා අපි ආරාධනා කරනවා ඕනෑම කෙනෙකුට ඔබේ අදහස් යෝජනා සභාපතිතුමා විවෘතයි. එතුමා බොහොම විවෘත කෙනෙක්. ඔබේ අදහස් හා යෝජනා චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කරන්න. ඒක ඉදිරියේ සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් අපි දායක කරගන්න බලාපොරොත්තු වෙනවා. සභාපතිතුමනි අවසාන වශයෙන් මම ඔබ දෙපොළට මේ බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන් සහ ඔබ නියෝජනය කරන මේ සිංහ FM ආයතනයට බොහොම ස්තුතියි. හොඳයි එහෙනම් අපිට අද දවසේ සේරෝගී තුලින් නික්මයන්ට වෙලා ආවිල්ලා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහත්මයා වගේම සහකාර සම්මානාධිකාරී කස්සප සෙනරත් මහත්මයා මේ දෙදෙනා සම්බන්ධ වුණා සිනමාව පිළිබඳව පොදුවේ අපි කතා බහ කළා. අපිට මතුවෙච්ච ගැටලුත් බොහොමයක් තිබුණා. මේ මැදිරිය තුලම කතා බහ වුණු කර්මාන්තයේ විවිධ පාර්ශවයන්හි අදහස් තිබුණා. ඒවා ජනතාවගේ පැත්තේ ඉඳලා අපි ඔබතුමාලට යොමු කරා. ඒවට ඔබතුමාලගේ පැත්තෙන් පිළිතුරු ලබා දුන්නා. මම හිතනවා යහපත් සංකතනයක් ඇති වෙන්නට ඇති. තවත් මේ පිළිබඳව දිගු කතිකාවතක් අවශ්‍යයි කියන කාරණේ පිළිබඳව දෙදෙනාම සිහිපත් කළා. ඒ නිසා අපි තවත් දවසක මේ වගේ යහපත් සංකතනයක් ඇති කරගෙන මේ බලාපොරොත්තු වෙන අපේ සිනමාවේ හෙට දවස වඩාත් සුබසිහින දකින්න හෙට දවස බවට පත් වේවා කියන පරමාර්ථයෙන් බලාපොරොත්තු වෙන ඔබ දෙපළටම ස්තුතියි කියලා කියනවා. අපේ මේ රේමෙන් කතා බහට වෙමිනියට. ආස්තලය පුළුල් තිරයක් කළ අපේ සිංහ